ඒ සමාරම්භක අවස්ථාව ලෙසට එනම් ඒකාත් පාරායන කිරීමේ අවස්ථාව වෙනුවෙන් السلام عليكم ورحمة الله وبركاته. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ألف لام ميم. ذلك الكتاب لا ريب فيه هدى للمتقين الذين يؤمنون بالغيب ويقيمون الصلاة ومما رزقناكم من قبل وبالآخرة هم يوقنون أولئك على هدى من ربهم وأولئك هم المفلحون إن الذين كفروا سواء عليهم أأنذرتهم أم لا تنذرهم لا يؤمنون صدق الله العظيم. ස්තුතියි ඒ අම්මාර සිසුවාට ඉතින් ඒ අනුව ඊළඟ අවස්ථාව සඳහා අපි ආත්වල් බැඳගෙන සිටිනේ මේ ප්‍රථම තරගයේ ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක ලුසිෆර් ස්ක්වාඩ් සමග ඩෙඩ්ලයින් මාෆියා මේ 2025 ඇතුංගාකොටුව මුස්ලිම් මධ්‍ය විද්‍යාලය ආදි ශිෂ්‍ය ක්‍රිකට් සංග්‍රාමයේ ආරම්භ කරන ප්‍රථම තරගයේ ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් ඔබට පෙනෙනවා ඇති. ඒ අනුව මේ දැන් ක්‍රීඩා පිටියේ මැදේ රැඳී සිටිනවා විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ඒ ඇතුංගාකොටුව මුස්ලිම් මධ්‍ය විද්‍යාලයේ වර්තමානයේ එනම් දියුණුව සහ මා දක්වන විශේෂයෙන්ම පෙරලිකාරව ඉදිරියට ගමන් කිරීමේදී එහි ප්‍රධාන කතානායකතුමන් ඒ අනුව වත්මාන් විදුහල්පතිතුමා රිෆ්කාන් මහතාගේ සම්ප්‍රාප්තියත් සිදුව තිබෙනවා. එතුමාන්ව අපි ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් පිළිගනිමින් ඒ වගේම කලක් ඇතුංගාකොටුව මුස්ලිම් මධ්‍ය විද්‍යාලයේ ඒ විදුහල්පතිවරයෙකු ලෙසට සේවය කළ ඒ වර්තමානයේ වෙන විට විශ්‍රාම සුවයෙන් සිටින ශාජහාන් හිටපු විදුහල්පතිතුමන්වත් අපි ආදරයෙන් සාදරයෙන් පිළිගනිමින් ඉතින් මේ ක්‍රීඩකයන්ව සුභාශිෂ්ඨන එකතු කිරීම සඳහා එකතු කරගන්නට අපි දැන් සූදානම් වෙද්දී ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ වත්මන් සභාපතිතුමන් ලෙසට කටයුතු කරන එහිදී කුරුණෑගල ජාහිරා මධ්‍ය විද්‍යාලයේ විශේෂයෙන්ම විදුහල්පතිවරයෙකු ලෙසට සේවය කරන සිද්ධික් විදුහල්පතිතුමන්වත් අපි ආදරයෙන් සාදරයෙන් පිළිගනිමින් ඒ වගේම අනෙකුත් සියලුම සම්භාවනීය අමුත්තන් අපට සදාන් කරන්නට පුළුවන් මේ සියලු දෙවන්ත සංවිධානයේ ශක්තිය පසුපස සිටින ඇතුංගාකොටුව මුස්ලිම් මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ විශේෂයෙන්ම සභාපතිතුමන් ලේකම් ඇතුළු සියලුම සමාජිකයන් ඒ වගේම මේ ඇතුංගාකොටුව මුස්ලිම් මධ්‍ය විද්‍යාලයේ පාසල් සංවර්ධන කමිටුව සභාපතිතුමන් ලේකම් ඇතුළු සියලුම සමාජිකයන් මේ දැන් මේ ක්‍රීඩා පිටියේ ප්‍රධාන තනතිරුව මැදේ ඔබට පෙනෙනවා ඇති ඔවුන් සියලුම දෙනා රැඳී සිටින විට අප විශේෂයෙන්ම සියලුම දෙනාට ඇරයුම ලබා දෙන්නේ මේ ක්‍රීඩකයන්ව ඒ හඳුනා ගනිමින් ඒ සුභාශිංසන එකතු කිරීමේ අවස්ථාව සඳහා මෙතෙන් සිට එකතු වීම සඳහා අපි මේ දැන් ඔබට ගෞරවාන්විතේ ඇරයුම ලබා දෙන්නේ. ඒ අනුව මේ තරඟ මාලාව ඒ අපූර්ව තරඟ මාලාව එනම් දෙවන්ත විදුලි ආලෝක ධාරා පද්ධතිය ඔස්සේ ඔබට පෙනෙනවා ඇතුංගාකොටුව මුස්ලිම් මධ්‍ය විදුහල් ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරඟ මාලාව විශේෂයෙන් මෙදා තුර එනම් පසුගිය වර්ෂයේ ප්‍රථම දිගහැරුම සාර්ථකව සංවිධානය කරදී මෙවර දෙවන අධියර අතිසාර්ථක සංවිධානයක් මා දක්වනවා. මේ සංවිධායක මණ්ඩලයේ වෙහෙස මහන්සිය දින ගණනාවක සති ගණනාවක උන්ගේ මාස ගණනාවක ඒ නිදි වර්ජිත රාත්‍රීන් පවුන් ගත කළා. එනම් මේ තරඟ මාලාව වෙනුවෙන් ඔවුන්ගේ අපකපවීම විශේෂයෙන්ම අපි ගෞරවයෙන්ම සිහිපත් කරන්නේ අගය කිරීම ඔබට පෙනෙනවා ඇති. එනම් අද සන්ධ්‍යා කාලය තුල එනම් පස්වරු කාලය තුල ආරම්භ කෙරුණා මේ ඇතුංගාකොටුව මුස්ලිම් මධ්‍ය විදුහල් පරිශ්‍රයේ සිට එනම් මේ යගම්වැල දක්වා මේ EMCC පාසලේ සංකේතවත් කරන මේ පාසලට වසර 75ක් සපිරෙනවා මේ වර්ෂය තුල. එනම් මේ අභිමානවත් වූ EMCCN යනුවෙන් අපට හඳුන්වන්නට හැකි මේ අධ්‍යාපනයේ මූලික අධ්‍යාපනයේ නිමා කළ එනම් අධ්‍යාපන හදාරමින් සිටින
මේ පාසලේ ඉගෙනුම ලැබූ සියලුම ආදි ශිෂ්‍යයන් එකතු වුණා කිසිදු වයස් ભેදකින් තොරව. එනම් මේ වර්තමාන වෙනට මේ පාසලේ උන්නතිය එනම් මේ අභිවෘද්ධිය ඔන් ඉදිරියට මා සිතන්නේ ශීඝ්‍ර වර්ධනයක් කරා ගමන් කරමින් සිටින විට එහි ප්‍රධාන කතානායක තුමන් නියමුවන් මේ දැන් එකතු වෙනවා. එනම් වත්මාන් විදුහල්පතිතුමා රිෆ්කාන් මහතාගේ සුභාශිංසන අපට දකින්නට ලැබෙනවා මේ සියලුම ක්‍රීඩකයන්ට. ඒ වගේම සදාන් කළ යුතුයි කලක් ඇතුම්ගාකොටුව මුස්ලිම් මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිවරයෙකු ලෙස සේවය කළ වර්තමානයේ විට විශ්‍රාම සුවයෙන් සිටින ශාජහාන් හිටපු විදුහල්පතිතුමන්වත් අපි එකතු කර ගනිති. එනම් කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිතුමන් එනම් කුරුණෑගල ජාහිරා මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිතුමන් සිද්දීක් මහතා ඇතුළු සියලුම දෙනා මේ දැන් ක්‍රීඩකයන්ට සුභාශිංසන එකතු කරමින් අපි ඉක්මනින්ම සම්බන්ධ වෙමු. ආකාශීය වාසි ඔරගා බැලීම වෙනුවෙන් ප්‍රථම තරඟය සඳහා මේ දැන් අපට දකින්නට ලැබෙනවා. ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමා ඇතුළු ලේකම් ඇතුළු සියලුම සමාජිකයන් මා දක්වන විශේෂයෙන්ම ආකාශීය වාසි ඔරගා බැලීම වෙනුවෙන් මේ දැන් ඔන් සූදානම් වන ආකාරය ප්‍රථම තරඟයේ ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක ලුසිෆර් ස්ක්වාඩ් සහ විශේෂයෙන්ම ප්‍රතිවාදී ඩෙඩ්ලයින් මාෆියා කණ්ඩායම් දෙක ක්‍රීඩා කිරීම වෙනුවෙන් සිද්දීක් මහතාගේ සුරතින් මේ දැන් කාසිය වාසි උරගා බැලුණා. ඉතින් කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිතුමන් ඒ වගේම කුරුණෑගල ජාහිරා මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිතුමා ලෙස කටයුතු කරන සිද්දීක් විදුහල්පතිතුමන්ගේ සුරතින් ඒ කාසිය වාසි උරගා බැලීම සිදුවන්නේ. ඒ අනුව සම්භාවනීය අමුත්තන් සියලුම දෙනා එකතුව සිටිනවා. විශේෂයෙන්ම මේ ආදි ශිෂ්‍ය සංගමේ සභාපතිතුමන් ලේකම් ඇතුළු සමාජිකයන් ඒ වගේම පාසල් සංවර්ධන කමිටුවේ සභාපතිතුමන් ඇතුළු ලේකම් ඇතුළු සමාජික සියලුම දෙනාගේ දැවැන්ත ශක්තිය මා සිතන්නේ මෙවැනි දැවැන්ත තරඟ මාලාවක් වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ලබා දෙන්නට හැකියාව ලැබුණේ. ඉතින් ඒ සියලුම දෙනාට අපි නැවතත් විශේෂයෙන්ම අර කලකට අමතක නොවන අපූර්ව තරඟ මාලාවක පහස විඳින්නටත් මා සිතන්නේ ඉඩකඩ ලබා දී තිබෙන ප්‍රථම දින දෙක විශේෂයෙන්ම දැවැන්ත විදුලි ආලෝකධාර මැදේ දිවා රාත්‍රී දින දෙකක් ලෙසට කටයුතු කරද්දී ක්‍රියාත්මක වෙද්දී අවසන් දිනේ ඉරු දිනය මේ තරඟ මාලාවේ සමාප්තිය අප දකින්නේ විශේෂයෙන්ම දිවා දිනයක් තුල. ඉතින් ඒ අනුව මේ දැන් ක්‍රීඩකයන්ට සුභාශිංසන එකතු කිරීම සිදු කරමින් ලුසිෆර් ස්ක්වාඩ් සහ ඩෙඩ්ලයින් මාෆියා ප්‍රථම තරඟය වෙනුවෙන් කාසිය වාසි උරගා බැලීම සිදු වුණා. ඉතින් විශේෂයෙන්ම මා සිතන්නේ මේ තරඟ මාලාව පුරා දින 3ක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා මේ තරඟ මාලාව. ඒ වගේම අපට දැනගන්නට ලැබුණා වත්මාන් විදුහල්පතිතුමාන් රිෆ්කාන් විදුහල්පතිතුමා අපට මේ දැන් පැමිණ දැනුවත් කළා. ඉතාමත් මා සිතන්නේ ක්‍රීඩාවට ඉතාමත් හොඳ ඇල්මක් දක්වන අපූර්ව විදුහල්පතිවරයෙක්. ක්‍රීඩාවත් මා සිතන්නේ ඉහළින්ම තිබිය යුතුයි අධ්‍යාපනයට සමගාමීව. ඉතින් එහිදී දැනගන්නට ලැබුණා මේ අතුංගහකොටුව මුස්ලිම් මධ්‍ය විද්‍යාලයේ සැහැල්ලු පන්දු කණ්ඩායමක් සිටියත් එනම් මේ ඝන පන්දුව එනම් මේ ලෙද ක්‍රීඩාව වර්තමානයේ වෙන විට මේ ජාතික තලයේ ක්‍රීඩකයන් බිහි කරන එනම් මේ ලෙද ක්‍රීඩාව ඝන පන්දුවේ කණ්ඩායමක් නිර්මාණය කරන්නට ඔවුන් දැන් සූදානම් වෙද්දී අපට දැනගන්නට ලැබුණේ එනම් කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන කුරුණෑගල ජාහිරා මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පති ලෙස කටයුතු කරන සිද්දීක් මහතා විශේෂයෙන්ම ප්‍රධාන ආරාධිතයෙකු ලෙස මේ දැන් සම්බන්ධ වෙන සිද්දීක් මහතා මේ දැන් මේ අතුංගහකොටුව මුස්ලිම් මධ්‍ය විද්‍යාලයේ අනාගත එනම් ඝනපන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් එනම් ක්‍රීඩා භාණ්ඩ මේ මොහොතේදී මේ දැන් පරිත්‍යාග කිරීමට ඔව් සැදී පැදී සිටිනවා. ඒ අනුව විශේෂයෙන්ම අපි විශේෂ ස්තුතියක් මේ පාසල වෙනුවෙන් ඒ වගේම මේ සියලුම ආචාර්යවරුන් ඒ වගේම ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් අපි විශේෂ ස්තුතියක් ඔබතුමාට පිරිනමනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම තවත් ඉදිරියට මේ කණ්ඩායම මේ සාර්ථක කණ්ඩායමක් ලෙසට පරිවර්තනය කර ගන්නට එනම් ඔබගෙන් ලැබෙන සහයෝගයන් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුලත්. ඉතින් විශේෂ ස්තුතියක් අපි පුද කරනවා එනම් අතුංගහකොටුව මුස්ලිම් මධ්‍ය විද්‍යාලයට වසර 75ක්
සම්පූර්ණ වෙද්දී ඒගේ අපූර්ව අන්දමින් සංකේතවත් වන වසර 75 තුල අපට ඉමත් සතුටට පත්වන්නට අපූර්ව පණිවිඩයක් දැන් ලැබුණේ. එනම් ඉදිරි කාලයේ සිට ඇතුංගහ කොටුව හાર્ඩ්බෝල් ක්‍රිකට් එනම් ගණපන්දුවේ ලෙද ක්‍රීඩාවේ කණ්ඩායමක් නිර්මාණය කරන්නට මා සිතන්නේ අනිවාර්යෙන්ම දක්ෂ ක්‍රීඩා කුසලතාවයන් සිටින ක්‍රීඩකයන් මේ පුරවරයේ සිටිනවා. ඉතින් මේ පාසල් අධ්‍යාපනයේ පමණක් වත්මන් විදුහල්පතිතුමන් සීමා වන්නේ නැහැ. මන්ද ක්‍රීඩාවෙන් ඒ ක්‍රීඩකයන් මේ ජාතික තලයේ ක්‍රීඩාවේ විශේෂයෙන්ම ජාතික තලයට ක්‍රීඩකයන් සොයා ගැනීමටත් බිහි කරන්නටත් ඒ මහඟු අවස්ථාවක් ලෙස මා දකින්නේ. විශේෂයෙන්ම මේ පාසලේ ඒ අනාගතයේදී නිර්මාණය වෙන මේ හાર્ඩ්බෝල් ක්‍රීඩාව එනම් මේ ගණපන්දු ක්‍රීඩාව තුළ ඒ ක්‍රිකට් කණ්ඩායමක් නිර්මාණය වීම. ඉතින් ඒ ක්‍රීඩා භාණ්ඩ මේ ක්‍රීඩා පිටිය තුළ මේ දැන් අපට පරිත්‍යාග කළ විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමේ වත්මන් සභාපතිතුමන් සිද්ධීක් මහතාට ඉතින් ඒ විදුහල්පතිතුමාට අපි විශේෂිත වූ ස්තුතියක් සහ ගෞරවාන්විත ප්‍රණාමයක් පුද කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුලත් මෙවැනිම ආකාරයක මේ කටයුත්ත සිදු කරන්නට ඔබගේ සහයෝගයන් අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සියලු සමාරම්භක අවස්ථාවන් මේ දැන් නිමාවට පත්ව තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරඟ මාලාව දෙවන වතාවටයි සංවිධානය වන්නේ. ඉතින් පසුගිය වර්ෂයේ අපූර්ව සංවිධාන ශක්තියක් අපට දකින්නට ලැබුණා. ඊටත් එහා ගිය එනම් මේ දෙවන අධියර තුල ඉහළ මා සිතන්නේ දැවැන්ත සංවිධාන ශක්තියක් අපට දැනගන්නට ලැබෙනවා. එයයි මේ ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරඟ මාලාව තුල වර්තමානයේ වෙන විට කැපී පෙනෙන මා සිතන්නේ වර්ධනයක් දකින්නට ලැබෙන්නේ. ඒ අනුව මේ දැන් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ට සුභාශිංසන එකතු කිරීම සිදු වුණා. ඒ අනුව මේ දැන් ප්‍රධාන වේදිකාව මතට සම්භාවනීය අමුත්තන්ගේ සම්ප්‍රාප්තිය සිදුවීම අපට දැනගන්නට දකින්නට ලැබෙනවා. ඉතින් අපත් සමග අත්වල් බදගත්තු අතුංගහකොටුව මුස්ලිම් මධ්‍ය විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමන් ෂාජහාන් විදුහල්පතිතුමාට අපි විශේෂයෙන්ම ගෞරවාන්විත ස්තුතිය පුද කරනවා. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමේ සභාපතිතුමන් එමෙන්ම කුරුණෑගල සාහිරා මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිතුමන් සිද්ධීක් මහතා ඔබතුමාන්ටත් අපි ස්තුතිය පුද කරමින් ඒ ප්‍රධාන වේදිකාව මතර මේ දැන් සම්භාවනීය අමුත්තන්ගේ සම්ප්‍රාප්තිය සිදු වෙද්දී විශේෂයෙන්ම අතුංගහකොටුව මුස්ලිම් මධ්‍ය විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිතුමන් මාර සදාන් කරන්නේ මේ දැවැන්ත සියලුම සාර්ථකත්වයන් පසුපස සිටින යෝධ ශක්තිය එනම් ප්‍රධාන කතානායක තුමන් රිෆ්කාන් මහතාගේ සම්ප්‍රාප්තිය මේ සියලුම සම්භාවනීය අමුත්තන් අපි ආදරෙන් සහ සාදරයෙන් පිළිගනිමින් අපි අවධානය යොමු කරමු ක්‍රීඩා පිටිය මැදයට යනුව ප්‍රථම තරගය ක්‍රීඩා කරන්නේ ඩෙඩ්ලයින් මාෆියා සමග ලුසිෆර් ස්ක්වාඩ් කණ්ඩායම් දෙක. ඉතින් ඒ කණ්ඩායම් දෙක ඉක්මනින්ම සම්බන්ධ වන්න එහිදී අපට සඳහන් කරන්නට පුළුවන් විශේෂයෙන්ම පන්දුවාර 4ක් ක්‍රියාත්මක කරන වගේ අපට දැනගන්නට ලැබුණේ සම්පූර්ණ පන්දුවාර 4ක් ලෙසට. එහිදී නීත්‍යානුකූල පන්දු 24 තරඟ ලෙසටයි ක්‍රියාත්මක වන්නේ. ඉතින් අපි ඉක්මනින්ම සම්බන්ධ වෙමු තරමකර අප තරඟ මාලාවේ ආරම්භ කිරීමට නියමිත වේලාවටත් යම් ප්‍රමාදයක් දැන් තිබෙන හේතුවෙන් ඉතින් පිළිවෙලින් ක්‍රීඩා කරන දෙවන තරඟ තුන්වන තරඟ ක්‍රීඩා කරන කණ්ඩායම් ඔබ මේ ක්‍රීඩා පිටිය තුලත් රැඳී සිටිය යුතුයි. අපි ඉක්මනින්ම මේ ප්‍රථම දිනය සාර්ථකව නිමා කරන්නටයි මේ සියලු කටයුතු සූදානම් කරන්නේ. ඉතින් සඳහන් කළ යුතුයි අද සන්ධ්‍යා කාලය තුල එනම් ඒ සවස් යාමේදී විශේෂයෙන්ම අපූර්ව පාගමනක් එහිදී පාසල සංකේතවත් කරමින් ගමන් කළේ මේ අපූර්ව විදුහලේ වසර 75ක් සම්පූර්ණ වෙනවා මේ වසරට. එහිදී අභිමානවත් වූ EMCCN ඒ නාමයන් මා සිතන්නේ ඉහළින්ම අද දිනේදී අපූර්ව අන්දමින් ප්‍රගුණ කළේ ඒ ගමන් කළා. එනම් මේ අතුංගහකොටුව මුස්ලිම් මධ්‍ය විදුහල් පරිශ්‍රයේ සිට යගම්වෙල හරහා ඒ අපූර්ව රත පෙළපාලියක් සහ ඒ පාගමනත් සමග අපි ගමන් කළේ. ඒ අනුව මේ සියලු දේවල් මා සඳහන් කරමින් සිටින මොහොතේ අපි විශේෂයෙන්ම මේ දැන් අපට අපූර්ව අන්දමේ දායකත්වයක් ලබා දුන්නේ එනම් මේ පාසලේ අනාගත ක්‍රිකට් ක්‍රීඩාවට තවත් අගය කිරීමක් එකතු කළා. එනම් මේ ලෙද ක්‍රීඩාව ආරම්භ කිරීම වෙනුවෙන් අපට ක්‍රීඩා භාණ්ඩ මා සිතන්නේ මේ කණ්ඩායමට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ මේ පාසලට පරිත්‍යාග කළ කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමේ සභාපතිතුමන් විශේෂයෙන්ම සිද්ධීක් මහතාට මා ගෞරවයුතු ඇරයුම ලබා දෙනවා. ඔබගේ අදහස් එනම් මේ ක්‍රීඩාව පිළිබඳව මදුව ක්‍රීඩා ක්ෂේත්‍රයේ තුල සිටින සභාපතිවරයෙකු ඉතින්
ඔබ ලබා දෙන පණිවුඩය මේ අනාගත ක්‍රිකට් ක්‍රීඩා පිළිබඳ මේ අතුංගාගොඩ මුස්ලිම් මධ්‍ය විදුහලේ මේ ගොඩනැගෙන විශේෂයෙන්ම පාසල් ලෙද ක්‍රීඩාවේ ඝනපන්දුවේ කණ්ඩායමට සහ ඉතින් ඔබගේ ඒ සියලු මා සිතන්නේ අනුදැනුම අප ආමන්ත්‍රණය කිරීම සඳහා ඔබට මා ගෞරවයට ඇරයීම් කරනවා සිද්දීක් මහතා ඔබටයි මේ ගෞරවාන්විත ඇරයීම මා සිදු කරන්නේ. ස්තුතියි. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. අඋදු බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීම්. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. විද්‍යාලීය ගරු විදුහල්පතිතුමා ඒ වගේම මේ විද්‍යාලීය වසර 10ක් පමණ විද්‍යාලයේ විදුහල්පතියට කටයුතු කළ මා මිත්‍ර මගේ ගුරු වාතාවරණ සාජහන් මැතිතුමා ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමේ සංවර්ධන කමිටු සමාජික අරුස් මහත්මයා ඒ වගේම කුරුණෑගල ක්‍රිකට් සමාජයේ උපසභාපති ඒ වගේම දේශපාලඥ මෞජුද් මහත්මයා ඒ වගේම මගේ මිත්‍ර සෆාන් ඇතුළු ඔබ සියලු දෙනාටම අවසරයි. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. කතා කරන වෙලාවක් නෙමෙයි, සියලු දෙනා ක්‍රීඩා කිරීමට තමයි සූදානම් වෙලා සිටින්නේ. විශේෂයෙන් මම එක දෙයක් සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරියෙක් හැටියට අවුරුදු 9ක් සේවයේ කටයුතු කරන මා කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල පාසල් 60ක් ක්‍රීඩා කරනවා. මුස්ලිම් පාසල් ක්‍රීඩා කරන්නේ 14ක්, 6ක් නැත්නම් 7ක්. දැනට අපි අති දක්ෂ ක්‍රීඩකයන් සිටින ක්‍රීඩාංගන තිබෙන මුස්ලිම් පාසල් වල මේ ක්‍රිකට් ක්‍රීඩාව, හાર્ඩ්බෝල් ක්‍රීඩාව සංවර්ධනය කිරීම උදෙසා කටයුතු කරනවා. මේ පාසල තිබ්බේ නැහැ. මේ පාසල අපේ ලයිස්තුවේ තිබ්බේ නැහැ. නමුත් මම දන්නවා ආර්යාම, ඇතුගාංකොටුව, දිවුරුම්පොළ විශාල මුස්ලිම් ගම්මාන. ඒ හින්දා මගෙන් ඊයේ රාත්‍රී, පෙරේද රාත්‍රී ඉල්ලීමක් කරා ඕකට්ටිගේ හිටපු විදුහල්පති සාජහන් මැතිතුමා මට බැහැ කියන්න බෑ. ඒ වගේම ඕකට්ටිගේ විදුහල්පතිතුමා ක්‍රිකට් ක්‍රීඩාවේ ගාලු පුරවරයේ එලෝසියස් විද්‍යාලයේ මහින්ද විද්‍යාලය අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශාල ක්‍රීඩකයන් රැසක් දායාද කළ මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් බාර ආචාර්ය හැටියට කටයුතු කරා. ඊට අමතරව ඔහු එනවා ආනන්ද විද්‍යාලයට. ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් බාර ආචාර්ය හැටියට කටයුතු කරනවා. ආනන්ද විද්‍යාලය කියන්නේ ක්‍රිකට් ෆුට්බෝල් දෙකටම ප්‍රසිද්ධයි. මම විදුහල්පතිවරයෙක් හැටියට, ක්‍රීඩා ගුරුවරයෙක් හැටියට මම දන්නවා මම කුරුණෑගල දිස්ත්‍රික් ෆුට්බෝල් සංගමේ ගරු ලේකම් හැටියට කටයුතු කරනවා. ඒ වගේම වසර 9ක් පමණ කාලයක් කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමේ සභාපති හැටියට කටයුතු කරනවා. දැන් දින ගන්නකට පෙර කෝටි 9ක බඩු බෙදුවා අපි. කෝටි 9ක බෙදුවා. සෛර විද්‍යාලයේ, මගේ විද්‍යාලයේ පාසල් 51කට. අනිද්දා අපි කෝටි 2මාරක තවත් බඩු බෙදනවා අලුත් පාසල් වලට. මම එක පොරොන්දුවක් ලබා දෙනවා විදුහල්පතිතුමා. ඔබතුමා මම මේ දීලා තියෙන්නේ ලක්ෂ 1මාරක විතර වටිනා භාණ්ඩ. සාජහන් මැතිතුමාගේ ඉල්ලීම මට අහක දාන්න බෑ. මට අද එන්නත් කාලයක් තිබ්බේ නෑ. මා මිත්‍ර අරුස් සහ මෞජුද් මාව කැඳවගෙන ආවා මේ වෙලාවට මේක යමු කියලා. විශේෂයෙන් සඳහන් කරනවා ඔබ මේ අවුරුද්දේ නැත්නම් ලබන අවුරුද්දේ 13න් 15 ක්‍රිකට් ගහන්න. මම හිතන්නේ ඒ සඳහා මේ නවවි ඉන්නවා. කැකුණුගොල්ල නවවි මහත්මයා ඉන්නවා. ඔහු තමයි කැකුණුගොල්ලේ ක්‍රිකට් කීරා ආරම්භ කළේ. දැන් මම හිතන්නේ ඔහු නිහඬව ඉන්නවා. ඔහුගේ සේවයත් ලබා ගන්න පුළුවන්. හොඳ අත්දැකීම් තියෙන දක්ෂ මහත්මයෙක්. ඒ හින්දා මේ ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගන්න ඔබ ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත්තොත් මම ලක්ෂ 5ක වටිනා ක්‍රිකට් බෑග් එකක් ලබා දෙනවා. ඒ වගේම ලක්ෂ 16ක් පමණ වටිනා කොන්ක්‍රීට් විකට් එකක් දාලා දෙනවා. ඒ වගේම මම මැටිනෙහකුත් ලබා දෙනවා. මෙතන 13න් 15 ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන්. මේක අහගෙන ඉන්නවාද නැද්ද කියලා මට නෑ. මට විදුහල්පතිතුමාට මේ පණිවිඩය දුන්නොත් ඇති. ඒකයි මම මේ කතා කරන්නේ. ගරු විදුහල්පතිතුමා අපි ඉන්නේ උදව් කරන්න. අපි ඉන්නේ උදව් කරන්න. ඒ හින්දා මීට පස්සේ මේකේ සොබ්බෝල් ගහන්න, හાર્ඩ් බෝල් තමයි මේකේ ගහන්න ඕනේ. දැන් අපි පරිවර්තනය වෙන්න ඕනේ. මෙච්චර වීදම් කරලා ඔකට්ටිය රාත්‍රී දිවා රාත්‍රී තරඟ පවත්වනවා කියන්නේ අති දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. ඔකට හිතන්න එපා මේ අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුස්ලිම් ක්‍රීඩකයෝ නැහැ කියලා දුක් වෙන්න එපා. ඇයි මුස්ලිම් පාසල් ක්‍රිකට් ගහන්නේ නැහැ. සහිරා, කොළඹ සහිරා ඒ වගේම පොඩි ප්‍රමාණයක් තමයි ගහන්නේ. දැන් තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුස්ලිම් පාසල් 12 ක්‍රිකට් ගහනවා. අපි අනාගතයේ ක්‍රීඩකයෙක් බිහි කරමු. අපි රටට ආදරය කරන්න ඕනේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු සභාපති සම්මි සිල්වා මැතිතුමා මම ඉල්ලන ඕනම දෙයක් ලබා දීමට
එකඟ වෙලා තියෙනවා. ඒ ලබා දීපු යම් ප්‍රමාණයක භාණ්ඩ තමයි මේ ඔබට ලබා දීලා තියෙන්නේ. එනම් විශේෂයෙන් අද මෙම තරංගමාලාවට මම සුභාශිංසනය පතනවා. සාමකාමීව හොඳ ඩිසිප්ලින් එකක් ඇතුව මේක ක්‍රීඩා කරන්න දැනටමත් මට පේනවා ක්‍රීඩාංගන මැදින් බයිසිකලයක් එනවා. මම නම් ඒක අනුමත කරන්නේ නැහැ. කවුරු ආවත් ක්‍රීඩාංගන මැදට මේක ක්‍රීඩා පිටියක්. මේක ක්‍රීඩාවට පමණක්. ඒ හින්දා කියන්න තියෙන දේ තරහ වෙන්න එපා. ක්‍රීඩාවට ඕ කට්ටියගේ දායකත්වය ලබා දෙන්න මේ ක්‍රීඩාංගනේ රැකගන්න මේක පල්ලියට අයත් ක්‍රීඩාංගනයක්. එහා පැත්තේ සුසාන භූමියක් තියෙනවා. අපි කරන හොඳ දේවල් තමයි අපිට ලැබෙන්නේ. බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනාටම සුබ පතනවා. විනිශ්චයකාරතුමන්ගේ සේවාවල් හොඳට ලබා ගන්න ඔවුන් පළපුරුදු විනිසුරුවන් ඇටියට ඉන්නවා. මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිසුරු කමිටුවේ කටයුතු කරනවා. මට ඉන්නවා 1000කට වැඩි විනිසුරුවන්. ඔබගේ පළාතෙත් යම් විනිසුරු විභාගයක් ලියන්න කැමති අය ඉන්නවා නම් ඔය කට්ටිය මට කතා කරන්න. ඉතා අනාගතයේදී පැවැත්වෙන විනිසුරු විභාගය දාලා ඔබලාගේ පැත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිසුරුවන් බී කිරීමට මම උදව් උපකාර කරනම් ඔබ සියලු දෙනාටම ස්තුතියි. සුබ දවසක් වේවා. අස්ලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. ස්තුතියි. ඔබ අමතා ආමන්ත්‍රණය සිදු කළ විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමේ සභාපතිතුමාන් ඒ වගේම කුරුණෑගල ජාහිරා මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිතුමා ලෙස කටයුතු කරන සිද්දීක් විදුහල්පතිතුමාට ස්තුතියි. විශේෂයෙන්ම හොඳ අනුශාසනාවක් ඔබට ලබා දුන්නේ. විශේෂයෙන් මේ අවවාදයක් ක්‍රීඩාව අර මහත්වරුන්ගේ ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාව ජෙන්ටල්මන් ගේම් යනුවෙන් හඳුන්වනවා. ඉතින් විනයානුකූල ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්වරුන් ලෙසට ක්‍රීඩා කළ යුතුව තිබෙන වගත් ඔබට දැනුවත් කරද්දී විශේෂයෙන්ම ඔහු අපූර්ව අන්දමින් අර සඳහන් කළා 13න් 15 කණ්ඩායමක් ලෙසට ක්‍රීඩාව ආරම්භ කරන විට මේ මධ්‍ය මහා විදුහලේ එනම් මේ අතුංගහකොටු මධ්‍ය මහා විදුහලේ මේ ඝනපන්දුවේ ඒ කණ්ඩායමට අවශ්‍ය අනෙකුත් සියලුම පහසුකම් සලසා දෙන වගේ ඉදී කොන්ක්‍රීට් තනතිරුවක් එනම් මේ කෘතිම දැල් ක්‍රීඩාවේ නියැලෙන්නට පුළුවන් අර පෙර පුහුණුවීම් සිදු කරන්නට හැකි ඒ අවශ්‍යතාවය සහ ඒ අනෙකුත් මම සිතන්නේ ඒ ලක්ෂ ගණන වටිනා ක්‍රීඩා භාණ්ඩ එමෙන්ම සියලුම දේවල් එනම් මේ කෘත්‍රිමතර මැටන් යනුවෙන් අපට හඳුන්වන්නට පුළුවන් මේ සියලුම දේවල් පිළිබඳ අනිවාර්යයෙන්ම Taman ලබා දෙන වගේ වන්ද මේ ක්‍රීඩාව ඉදිරියට රැගෙන යන්නට ඔබට මේ පණිවිඩය ලබා දෙන්න. අපි මා සිතන්නේ මේ පාසලේ වත්මන් විදුහල්පතිතුමා ලබාගෙන තිබෙන මේ උත්සාහයට එනම් මේ අපූර්ව අන්දමින් එනම් මේ වර්තමානයේ වෙන විට මන්ද ක්‍රිකට් ක්‍රීඩාව අර මොඩර්න් ක්‍රිකට් එකක් තියෙන. එනම් මේ ඇටැකින් ක්‍රිකට් වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවද දියුණු වෙද්දී අර පාසල් ක්‍රීඩාවෙන් තමයි එදා මෙදා තුර ක්‍රීඩකයන් බිහිව. මට මතක් වෙනවා අර 1996 මාර්තු 17 අප ලාහෝර් ගඩාෆි පාකිස්තානයේ ලෝක කුසලානේ ජයග්‍රහණය කරද්දී විශේෂයෙන්ම අර එදා මෙදා තුර ටෙස්ට් වරම් දිනාගතදී අර්ජුන රණතුංග පවා ක්‍රීඩාවට පැමිණීම සිදුවන්නේ පාසල් ක්‍රීඩාවේ නියැලෙමින් පාසල් ක්‍රීඩකයෙකු ලෙස. ඉතින් මෙයයි අර පාසල් ක්‍රීඩාවේ ක්‍රීඩකයන් බිහිවීම ජාතික තලයේ. ඉතින් අපි ඉක්මනින්ම ප්‍රථම තරගය අපි ආරම්භ කරමු. ලුසිෆර් ස්ක්වාඩ් සමග විශේෂයෙන්ම ප්‍රතිවාදී කණ්ඩායම ඩෙඩ්ලයින් මාෆියා අතර අපි තරගය ආරම්භ කරමු. මේ වන විට අපට දකින්නට ලැබෙනවා කණ්ඩායම් දෙක සූදානම් වෙද්දී විනිසුරුවරුන් දෙපළ විනිශ්චය කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා සෑල්ලු පන්දු සම්මේලනයේ ප්‍රවීණ විනිසුරුවරුන් දෙපළ අත්වැල් බැඳගන්නේ සුපුරුදු පරිදි තරඟ 100,000 ගණනක අත්දැකීම් තිබෙන රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයේ නෑකම් කියන වසන්ත බණ්ඩාර සමග නිකවරටිය ප්‍රදේශයේ නෑකම් කියන කමල් මා දක්වන ස්ක්වාලේ කම්පය නම් පැති විනිසුරු ලෙස කටයුතු කරන්න සූදානම් වෙනවා. අපි බලමු ප්‍රථම පන්දු වාරය ආරම්භ කිරීමට දැන් සූදානම් වෙනවා. පන්දු යවන්න අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙකුත් මේ ස්ථානයට යොදවන්න මේ ලකුණු සටහන් කිරීමේදී ඉතින් අපගේ ප්‍රධාන ලකුණු සටහන් කරන්න තමාස් අප විශේෂයෙන් මේකතු කර ගන්නවා ප්‍රථම වතාවට මේ තරඟ මාලාවත් සමග නිල ලකුණු සටහන් කරුවෙක් ලෙසට කටයුතු කරන අත්වැල් බැඳගත්තේ. ඒ අනුව ප්‍රථමයෙන්ම පන්දුට පහර දීමට සූදානම් වන්නේ ඩෙඩ්ලයින් මාෆියා කණ්ඩායම. රිනාත් සමග සදි ඉනිම ආරම්භ කිරීමට සූදානම්.
ප්‍රථම පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීමට දැන් සූදානම් වන්නේ ජෙයිත් කැඳවා තිබෙන්නේ ආරම්භක පන්දුවාරය ඇතුංගාගොඩ මුස්ලිම් මධ්‍ය විදුහලේ ආදි ශිෂ්‍ය ක්‍රිකට් සංග්‍රාමයේ දෙවන අදියරේ ප්‍රථම පන්දුව යොමු කිරීමට මෙන්න දිවයනවා ජෙයිත් රයිට් ආමෝද විකට් ආකාරයේ එවර ප්‍රථම පන්දුව තරම තනේ තීරුව මැද කෙටි ඇදී ගිය පන්දුව එවර වයිට් පන්දුවක් ලෙසට මා දකින ප්‍රධාන විනිශ්චයකාරතුමන්ගේ සංඥාවේ වගේම එක් බවුන්ස් පන්දුවක අවවාදයක් මේ දැන් පන්දු යවන්නට ලබා දෙති ප්‍රථම ලකුණ මේ දැන් ලබා ගැනීම ආරම්භ කරන ආකාරයෙන් අතිරේක ලකුණකින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන්නේ නැවත සුදානම් පන්දු යවන්න මෙන්න දිව්‍යනවා පෙරපාසලාන්තේ පසු කරමින් එවරත් තරමක් ඉහළ නැගුණු පන්දුව නිපන්දුවක් ලෙසටයි ප්‍රධාන විනිශ්චුරු සංඥාව ලබා දුන්නේ මන්දාර පෙර පන්දුව එක් බවුන්ස් පන්දුවක අවවාදයෙන් පසුව දෙවන පන්දුව යොමු කිරීම නීති විරෝධී නිපන්දුවක් ලෙසට එතරම් සුබවාදී ආරම්භයක් මා දකින්නේ නැහැ පන්දු යවන්න සෙයිද්ගේ පන්දු යොමු කිරීම තුළ විශේෂයෙන්ම තරමක් අර පාලනයේ ගිලී ගොස් තිබෙන අයුර තවමත් නීත්‍යානුකූල පන්දුවකින් තරඟය ආරම්භ වී නැහැ එන ඊළඟ පන්දුව එවරත් නාස්තිදාන්නේ පන්දුව නිපන්දුවක් ලෙසට සංඥා කරා නිස්ක්වාලේ කම්පය ලෙසට කටයුතු කරන කමල් ප්‍රතිවිනිසුරුවරයෙකු ලෙසට පන්දු 3ක් යොමු කර තිබෙනවා අතිරේකව ලකුණු 3ක් තිබුණා තවමත් නීත්‍යානුකූල පන්දුවකින් තරඟය නම් ආරම්භ වී නැහැ ක්‍රීඩාලෝලිකිත වතුනේ තරමක් අසාර්ථක පන්දු වාරයක් මා දකින්න විශේෂයෙන්ම මුල් පන්දු කීපය කෙසේවත් පන්දුවට පහර දෙමින් සිටින්නේ සජීව් සහ රිනාත් ආරම්භක පිටිකරුවන් යුගලය නැතත් සුදානම් යුගසොමු කරන පාන්දුරේ වර දාර්ශනීය පුල්පාරක් දියත් කරන්නේ සජී ක්‍රියාත්මක වෙනවා තමන් තුලට පැමිණෙන පන්දුව තරමක් පන්දුවට රිසිසේ පාර එල්ල කරන්නට පන්දුවට පැමිණියේ පසුපාදයේ පුල්පාර ස්ක්වාලේ කලාපේ ලකුණු 6ක් ලෙසට පරිවර්තනය කරගන්නේ මේ දැන් ප්‍රථම 6 පාර වාර්තා කරන්නේ ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරඟ මාලාවේ 2025 වර්ෂයට සමගාමීව පැවැත්වෙන තරඟ මාලාවේ ප්‍රථම 6 පාර දියත් කළ පිටිකරුවා සජී මේ දැන්පත් වෙනවා එවර පන්දුව ටොප් එජ් හිතවටෙන්නේ උඩ පන්දුවක් ලෙසට රසා රැක ගන්නට හැකියාවක් නැහැ. එවර ගිලිහි යාම සිදු වෙද්දී පාසුවෙන් මේක ලකුණ දෙවන ලකුණක් කරා ප්‍රතිමාරුව ලබා ගන්නවා. පන්දුව කඩුල්ලට එල්ල කරාත් ඒබන විටත් ලකුණු දෙකක් වෙනුවෙන් ප්‍රතිමාරුව සාර්ථක කරගත්ත දුර්වල ක්‍රියාදාමයක් මා දකින්න අර ජාත්‍යන්තර තලයේ විචාරකයන් සදාන් කරන්නේ කැචස් වින් මැචස් ඒ වගේම පාර්ට්නර්ෂිප්ස් වින් මැචස් මන්ද අර උඩ පන්දුයි තරඟ දිනවන්නේ වගේම පිටිකරුවන් දෙදෙනා අතර ගොඩ නැගෙන සම්බන්ධතාවයන් තරඟ දිනවා. ඉතින් අර කැචස් වින් මැචස් නාමයට පළුදු කිරීමක් කඩළු රකින්න රසාන්ගෙන් ඉවර අපට දකින්නට ලැබුණේ. කෙසේවත් අර පන්දු යවන්නට මානසික වශයෙන් සුවයක් ලබා ගන්නට තිබුණා. අර ආරම්භයේ සිටම දුර්වල පන්දු යොමු කිරීම හේතුවෙන් කෙසේවත් එය තරමක් ගිලිහි යාම ඔහුගේ මානසික ඒකාග්‍රතාවයට නැවතත් ප්‍රශ්න එකතු කිරීමක්. එවර හොඳ පන්දුවක් තරමක් වේගය වැඩි කර ඔන් ඩ්‍රයිව් පහරකට වෑයම් කළේ පන්දුව ඇදී යනවා ලොන් ඔන් කලාපිට පන්දු රකින්න ඉදිරියට පැමිණ පන්දුව බාර කරද්දී එහිදී ලකුණක් වෙනුවෙන් උන් ප්‍රතිමාරු කර ගන්නවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි. තවමත් ක්‍රියාත්මක වන්නේ ප්‍රථම පන්දුවාරයේ තරමක් දීර්ඝ පන්දුවාරයක් වී තිබෙනවා. අර දුර්වල පන්දු යොමු කිරීම හේතු කොටගෙන. අතත් සුදානම් වෙන්න පන්දු යවන්න පෙරපාසලාන්තයේ සිට. හොඳ පන්දුවක්. ඉතාමත් හොඳ පන්දුවක් එවර තරමක් වේගය වැඩි කරමින් තරමක් ඉපිලීමක් සහිතවයි පන්දුව ඇදී ගියේ. රිනාත් සම්පූර්ණයෙන්ම පරාජයට පත්ව අවස්ථාවක් අපට දකින්නට ලැබුණේ. පිත්ත පාරේම ඩොට් බෝල් පන්දුවක් ලෙස හොඳ ආපසු පැමිණීමක් දකින්නට ලැබුණේ. වර පන්දු යවන දැන් අවසන් පන්දු කිහිපය ඥානාන්විතව යොමු කරන අයුර. එවරත් හොඳ පන්දුවක් සාර්ථක පන්දුවක් යොමු කළේ වේගය වැඩි කරමින් පන්දුව කඩුල්ල තුලටයි පන්දු යොමු කරේ. කල්යල් මැනීම අසාර්ථකත්වය අපට දකින්නට ලැබුණේ රිනාත් පිටිකරුවාගෙන්. තරමක් ඔහුට අර පන්දුව පැමිණෙන වේගයත් සමග ඒ සම්පූර්ණ පිත්තේ මුහුණත දවටා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේවත් පන්දු යවන්න දැන් සාර්ථකත්වයට පත්වීමක් දකින්නට ලැබේ. වගේම අති විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මා දක්වන මේ ක්‍රීඩා පිටිය වටා ඒක රාශි වී සිටිනවා. මේ අපූර්ව තරඟ මාලාවත් සමග රාත්‍රී ඒ පහසේ වින්දනය ඒ චමත්කාරය ලබා ගැනීම වෙනුවෙන් එවර හොඳ පන්දුවකින් පන්දු වාරය නිමා කර ගන්නවා ජෙයිත්. තරමක් ආරම්භයේදී දුර්වල පන්දු ලකුණු සංඛ්‍යාව වැඩි වශයෙන් යොමු කළාත් අවසන් පන්දු කීපය ඥානාන්විතව ඔහු පරිවර්තනය කරගත්ත. අර උඩ පන්දුව රැකගත්තා නම් කඩළු රකින්න සිය පන්දු වාරය උට ගෞරවාන්විතව අවසන් කරන්නට තිබුණා. කෙසේවත් කඩළු ලබා ගැනීමක් නැහැ. ලකුණු 12කට නිමාව දක්වනවා ප්‍රථම පන්දු වාරය. මා දක්වනවා දැන් නව පිත්තක් ආදේශයක් සිදු කරනවා. පිත්තක් ආදේශ කර ගන්නවා පිටිකරුවා තරමක් අර ඉදිරි ප්‍රථම පන්දුවාරය තුල උ පන්දු පාරවල එල්ල කරත් උට තරම උට පිත්තෙන් සෑයීමකට පත් වූයේ නැහැ. අපි බලමු
ඒ ආදේශය සිදු කිරීම උට සාර්ථක වේවිද යන්න. දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීමට දැන් සූදානම්. පන්දු යවන්න. උමේර් මවුලානා කැඳවා තිබෙන්නේ පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තව සාර්ථක ක්‍රීඩකයෙකු ලෙසට හඳුන්වන්නට පුළුවන් දීරුම්පොළ ප්‍රදේශයේ නිජවීම කරගත් තවත් අපුරු ක්‍රීඩකයෙකු සමකන පාන්දුවට එවර පාර උඩ පන්දුව මාජි රැක ගන්නවා දැවි යනවා ප්‍රථම විකටුව මේ දැන් බිඳ වැටෙනවා තරමක් ස්ක්වාලේ කලාපයේ සිටියේ තරම විශාල ශරීරයකට හිමිකම් කියන මාජි තපුරු අන්දමේ උඩ පන්දුව රැක ගනිද්දී මේ දැන් උමේර් මවුලානා සාර්ථක ඵල නෙලා ගන්නවා සිය පන්දු වාරයේ ප්‍රථම පන්දුවේදීම ඒ කඩුල්ල ලබා ගනිද්දී ප්‍රථම කඩුල්ලේ සම්බන්ධතාවය එනම් ප්‍රථම විකටුවේ සම්බන්ධතාවය මේ දැන් බිඳ වැටෙනවා ලකුණු 12ක් ලබා සිටියේදී ක්‍රීඩා පිටියේ නික්ම යන්නේ ආරම්භක ප්‍රතිකරුවා සජි සිය ඉනිම නිමා කරද්දී ලකුණු 9ක් ලබාගෙන මේ දැන් ක්‍රීඩා පිටියේ නික්ම යන්නේ ඊට 1-6 පාරක් අන්තර්ගත කරුවා ක්‍රීඩා ලෝලිකිත උතු දැන් නවක ප්‍රතිකරුවා සිමින් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ මුහම්මද් වමත් ප්‍රතිකරුවා සුදානම් අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන ප්‍රතිකරුවා පන්දු වාරයේ පිළිගැනීම සඳහා කඩුල්ලක් ලබාගෙන සුබවාදීව පන්දු වාරය ආරම්භ කොට තිබෙන්නේ උමේර් මවුලානා ඩෙඩ්ලයින් මාෆියා කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටින එක් විකටුවක් මිදවැටි ලකුණු 12ක් ලබාගෙන මේ වයස අවුරුදු 35න් පහළ කාණ්ඩයේ යටතේ තරඟ ක්‍රියාත්මක වන්නේ ප්‍රථම තරඟයේ මේ තරඟ මාලාවේ ප්‍රථම තරඟය උමේර් මවුලානා මේ ළඟ පන්දුව අතුඩ පන්දුවක් ලෙසට රැක ගන්නට මා සිතන්නේ නිවරිදුව මිඩ් ඔෆ් දෙස වන්නට පන්දු රකින්නකු යොදවා සිටියේ නැහැ තරමක් පන්දු රකින්නන් පසුපසට වන්නට යොදවාගෙන තිබුණේ තරමක් ඉදිරියේ වන්නට අර යාර විශ්ව සීමාව මන්ද 30 යාඩ් සර්කල් හඳුන්වන්නේ නැහැ සෑල්ලු පන්දු ක්‍රීඩාවේ මන්ද ඝන පන්දුවේ 30 යාඩ් සර්කල් යාරතියේ සීමාව සෑල්ලු පන්දුව තුල 20 යාඩ් සර්කල් එනම් යාර විශ්ව සීමාව ලෙසට අය සඳහන් වුණා. ඉතින් බර යාර විශ්ව සීමාව තුල ඉදිරි වලල්ල තුලට කැඳවන්නට තිබුණා පන්දු රකින්නෙකු. කෙසේවත් අපිට දකින්න නැහැ ඉදිරි කලාපය තුල පන්දු රකින්නෙකු යොදවාගෙන පන්දු වාරයක ආත්ම කිරීමක්. නැවතත් සුදානා උමේර් මවුලානා ඊළඟ පන්දුව. එවරත් පන්දු පහර මාජි වෙතරයි දක්ෂන්දමින් නවතා ගත්තේ එක ලකුණක් වෙනින් පාස්වෙන්ම ප්‍රතිමාරු කරගත්තේ හොඳ පන්දු වාරයක් උමේර් මවුලානා ඥානාන්විතව ක්‍රියාත්මක කිරීමක් අපට දකින්නට ලැබෙනවා ලකුණු සංඛ්‍යාව ලකුණු පුවරුව ලකුණු 14ක් ලෙසට අපට දකින්නට ලැබෙනවා දෙවන පන්දු වාරයේ මේ වෙන විටත් ඔහු එක් විකටුවක් ලබාගෙන ලකුණු 2ක් පමණයි ලබා දී තිබෙනවා. තමත් හොඳ ඥානාන්විත පන්දු වාරයක් මා දකිනවා. සාර්ථක පන්දු වාරයක් ලෙසට. නැවතත් සුදානම් මොහම්මද් ටෙරෙහි ඊළඟ පන්දුව. ඒ රත් සාර්ථක පිටියේ දවට ගන්න හැකියාවක් නැතුවත් දවා ගැනීම පන්දුව බාර කරනවා. දැවි යනවා. යනුව දෙවන විකටුව ලෙසට රිනාත් ක්‍රීඩා පිටියෙන් ඉවත් කර ගන්නවා. දක්ෂාන්දමින් එවර කඩුළු රකින්න රසාන් ක්‍රියාත්මක වුණේ ඒ පන්දු යවන්නා දෙසට පන්දුව බාර කරාදී එවන විටත් රිනාත් ඉක්මන් ලකුණක් වෙන ඉදිරියට පැමිණ සිටි යනුව දුවද්දී දැවියාමට හසුව මේ දැන් ඩෙඩ්ලයින් මාෆියා කණ්ඩායමේ දෙවන විකටුව බිඳ වැටෙනවා. මේ වෙන විට අපට දකින්නට ලැබෙන්නේ ආරම්භක පිටිකරුවන් දෙදෙනාම ක්‍රීඩා පිටියෙන් නික්ම ගොස් අවසානයි ක්‍රීඩා ලෝලිකිත වතුරේ අර සෙට් බැට්ස්මන්ලා දෙදෙනාම ස්ථාවර වී සිටින පිටිකරුවන් සිටියේ යුතුයි තරමක් අර ඉනිමක් ශක්තිමත් ලෙසට ගොඩ නැගීමේදී කෙසේවත් අර ස්ථාවර වී සිටි සෙට් බැට්ස්මන්ලා දෙදෙනාම ඉවත් කර ගැනීම හොඳ දෙයක් ලෙසට මා දකින්නේ විශේෂයෙන්ම ප්‍රතිවාදී කණ්ඩායම එන මේ ලුසිෆර් ස්ක්වාඩ් කණ්ඩායමේ පන්දු යවන මැනවින් ක්‍රියාත්මක වී තිබෙනවා. දැන් අර නවක පිටිකරුවන් දෙදෙනාට තරමක් පීඩනයක් තිබෙනවා. ඔවුන් ප්‍රථමයෙන්ම පන්දුට මුහුණ දීමේදී ඒ පීඩනය මැනවින් ගොඩනගා ගනිමින් ගොඩනගමින් අපි බලමු ප්‍රතිවාදී කණ්ඩායමේ පිටිකරුවන්ව ඔවුන් විශේෂයෙන්ම දවා ගැනීමක් වෙනුවෙන් සාර්ථකව උපායශීලී අන්දමින් ඔවුන් තමන්ගේ පන්දු වාරයේ ඉතිරි පන්දු කීපය ක්‍රියාත්මක කරමින් ඒ දේ සිදු කරාවිද යන්න. අපි බලමු මේ සුදානම් උමේර් මවුලානා අතිශය ප්‍රබල පන්දු වාරය. එවරත් ටොප් එච් කී දැවටෙන්නේ පන්දුව ඇදී යනවා එක ලකුණයි ප්‍රතිමාරු කර ගන්නවා. කඩුල් රකින්න ඉදිරියට දිවගොස් පන්දුව පෙරලා බාර කර තරම ඩිෆයින් ලෙග් දෙසන්නට පන්දුව ඇදී ගියේ. ඒ වෙන විටත් එක ලකුණක් වෙන නෝන් පාස්වෙන්ම ප්‍රතිමාරුව ලබාගෙන අවසන් පන්දු වාර දෙකක නිමාව මා දකිනවා. සමාවෙන් එක් පන්දුවක් ඉතිරිව තිබෙනවා. ලකුණු 15යි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 15ක් ලබාගෙන සිටිනවා. තවමත් ක්‍රියාත්මක වන්නේ දෙවන පන්දු වාරය. උමේර් මවුලානා පන්දු වාරයේ ක්‍රියාත්මක කරමින් සිටින විශේෂයෙන්ම මේ සියලු තරඟවල එනම් මේ නිමාව දකින්න සියලුම තරඟවලට තරඟයෙන් තරඟයට තරඟේ වීරයාට හිමි කුසලාන ලබා දීමටත්
සංවිධායක මණ්ඩලය සූදානම් වෙනවා. දැවි යනවා යනුව ටොප් එජ් කී පන්දුව දැවෙටෙන්නේ පිටේ ඉහතාක්‍රිය දැවෙටි පන්දුව සාර්ථක උඩ පන්දුවක් ලෙසට කඩුල් රකින්න රසාන් ඒ රැක ගනිද්දි මේ දැන් තුන්වන කඩුල්ලක් බිඳ වැටෙනවා. කිසිදු හැකියාවක් නැහැ සරෆ්ට සාර්ථක වන්නට. ඒ අනුව දෙවන පන්දුවාරයේ නිමාව කඩුළු 3යි ලකුණු 15යි ක්‍රීඩාලෝලිකිත වතුනේ අමතක නොකළ යුතුයි. මේ ඉනිම තිබුණේ ප්‍රථම පන්දුවාරයේ වෙන විට ලකුණු 12යි කඩුළු නැහැ. දෙවන පන්දුවාරය තුර ලකුණු 15යි කඩුළු 3යි. එයිදී ලකුණු 3කට කඩුළු 3ක් බිඳ වැටී තිබෙනවා. එයිදී එක් දුවද්දී දැවියාමක් සමග එයිදී උමේර් මෞලානාගේ පන්දුවාරය තුල කඩුළු 2ක් බිඳ වැටීම එයිදී කඩුළු 2ක් ලබා ගන්නේ ලකුණු 3. අතිශය අපූර්ව රාජකීය පන්දුවාරයක් ලෙසට මාය නම් කරන්නේ අපූර්ව අන්දමින් තරංගය දැන් වෙනස් කළ පන්දුවාරයක් ලෙසට මන්ද අර ඔවුන්ගේ ප්‍රබල පිතිකරුවන් මේ වෙන විටත් දැවි ගොස් තිබෙන දැන් මැද පෙළේ පිතිකරුන්ට තරමක් පීඩනය මැදියේ ක්‍රීඩා කළ යුතුව තිබෙනවා. අපි බලමු දැන් තුන්වන පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්නට උන් කැඳවා තිබෙනවා. රසීන් පන්දු යවන්නව තරමක් සාර්ථක පන්දු යවන්නේ කුලසටත් අපට හඳුන්වන්නට පුළුවන්. සමාන පන්දු යන යාසිර් පන්දු යවන්නව කැඳවා තිබෙන්නේ. එයිදී ප්‍රථම පන්දුව සීමාවෙන් ඉවත වයිට් පන්දුවක් ලෙසටයි සංඥා කළේ ප්‍රධාන විනිශ්චයකාරතුමාන්. මේ කාරුණික නිවේදනය පන්දුවට පහර දෙන කණ්ඩායම වෙන්ම පන්දු රකින්න කණ්ඩායමද අතිරේක ක්‍රීඩකයන් අනිවාර්යයෙන්ම යොදුවේ යුතුයි මේ ස්ථානයට. මන්ද ක්‍රීඩකයන් හඳුනා ගැනීම වෙනුවෙන් ඔබගේ දායකත්වයන් අපට අත්‍යවශ්‍ය බැවින් ඒ පිළිබඳවත් නායකයන් මා සිතන්නේ දැනුවත් වන්න. ඊළඟ පන්දුව ඒවර සාර්ථක පන්දු පාරක් දියාත් කරන්නේ පුල් පාරේ මැද කෙටියා කෙටි පන්දුවට ස්ක්වාලෙක් කලාපෙන් ලකුණු 6ක් ලෙසට මේ දැන් පරිවර්තනය කර ගන්නවා. මොහොමඩ් මැනවින් ක්‍රියාත්මක වීමක් දකින්නට ලැබෙන්නේ මේ අංක 3 ස්ථානයේ ක්‍රීඩා කිරීම වෙනුවෙන් පිටිට පිවිසි මේ පිටිකරුවා දැන් තරමකෝන් මැනවින් දැන සිටිනවා මේ පන්දුවාර 4ක් ක්‍රියාත්මක වන තරගයක් වගා මේ ක්‍රියාත්මක වන්නේ තුන්වන පන්දුවාරයේදී ඔවුන් තුල තිබෙන පීඩනය මුදවා ගනිමින් අපූර්ව අන්දමින් පිට ක්‍රියාත්මක කරන්නට දැඩි සටනක නියැලීම සාර්ථක පන්දු පාරකේ ලකුණු 6ක් ලබා ගන්නදී ලකුණු සංඛ්‍යාව ලකුණු 22ක් ලෙසන මේ දැන් ඉහළ නංවාගෙන තිබෙනවා. නැවතත් සුදානම් පන්දු යවන්න. දිගොස් යොමු කරන පන්දුව මමත් පිටිකරුවාට රිව තරමක් පන්දුව පහතින් ඇදී යාමක් සිදු වුණේ. ඩොට් බෝල් පන්දුවක් ලෙසට එය පරිවර්තනය කරගත කඩුළු රකින්න පෙරලා පන්දුව බාර කරද්දී ලකුණු සංඛ්‍යාව දෙවෙනසක් නැහැ. ලකුණු 22යි මුල් ලකුණු සංඛ්‍යාව. කඩුළු 3ක් උන්ගේ බිඳ වැටි තිබෙනවා. මා දක්න පිරිතිරි යන ආකාරය ප්‍රේක්ෂක පිරිස මේ අතුංගහකොට පුරවරේ ප්‍රදේශ වාසීන් මේ තරඟ මාලාව නරඹමින් සිටින ආකාරය මේ රාත්‍රී කාලය තුල එනම් එකම වලල්ලක් ලෙසට සීමායිර ආසන්නයේ සිටිනවා. මේ අපූර්ව අන්දමින් මේ සාර්ථක තරඟ මාලාව පුරා දින 3ක් ක්‍රියාත්මක වන්නේ ප්‍රථම දින දෙක දිවා රාත්‍රී මේ දැවැන්ත විදුලි ආලෝක ධාරා මැදයේ පැහැදිලි ආලෝක තත්වයක් උඩ ඉහළ ප්‍රමිතියකින් යුතු සරත් ලයිට් පාදනීය ප්‍රදේශයේ සිට අත්වල බැඳගත් ඒ අපූර්ව විදුලි ආලෝක ධාරා මැදයේ මේ තරඟ මාලාව සාර්ථකව මා සිතන්නේ සංවිධානය වන්නේ. එහිදී ප්‍රතිමාරුව ලබා ගන්නවා ලකුණු 2ක් වෙනුවෙන් සාර්ථක කඩුළු අතර දිව්‍යාමක් අපට දකින්නට ලැබෙද්දී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 25ක් ලෙසට ඉහළ නගිනවා ලකුණු පුර. ලකුණු 25යි තුන්වන පන්දුවාරයයි ක්‍රියාත්මක වන්නේ. යාසිර් ලකුණු 26යි මුල් ලකුණු සංඛ්‍යාව. නැවතත් සුදානම් පන්දු යවන සීමාව පසු කරමින් එවර පන්දුව නිදැල්ලේ අරිනවා. වයිට් පන්දුවක් ලෙසටයි සංඥා කරන්නේ ප්‍රධාන විනිශ්චයකාරතුමාන්. තාත් අතිරේක ලකුණක් එකතු වෙද්දී ලකුණු සංඛ්‍යාව ඉහළ නගිනවා ලකුණු 27ක් ලෙසට. රත් පන්දු පහර ඇදී යන වඩි මෙට් විකට් කලාපයෙන් දක්ෂාන්දමින් පන්දු නවතා ගන්නවා පෙරලා බාර කරද්දී එක ලකුණක් පමණයි. කෙටි පන්දුවක් වුවත් තරම්ම සාර්ථක පහරක් වමත් පිටිකරුවා ඉල්ල කරේ නැහැ. කෙසේවත් එම ලකුණත් සමග ලකුණු සංඛ්‍යාව මේ දැනි කියලා නගිනවා ලකුණු 28ක් ලෙසට මුල් ලකුණු සංඛ්‍යාව. ලකුණු 28යි කඩුළු 3ක් බිඳ වැටි මේ ක්‍රියාත්මක වන්නේ තුන්වන පන්දු වාරය. නැතත් සුදානම් පන්දු යවන සීමා විශ්චිත ප්‍රධාන විනිශ්චයකාරතුමන් පසු කර එවරත් පිත්ත පරයමින් පන්දු කඩුළු රකින්න. මෙතන ඩොට් බෝල් පන්දුවක් ලෙසට පරිවර්තනය කරගත්තා.
නවක පිතිකරුවා ලෙසට තවත් සාර්ථක ක්‍රීඩකයෙකු අපට දකින්නට ලැබුණේ රසින් පන්දුවට පහර දීම වෙනුවෙන් දැන් අවස්ථාව උදා කරගෙන තිබෙන්නේ. ප්‍රවේගකාරී පන්දු පහරවල් සතු පිතිකරුවෙක් ලෙසට හඳුන්වන්නට පුළුවන්. එවරත් ඉදිරි පාදයට පැමිණ පන්දු පහර ඇදී යනවා. ඩී මිඩ් විකට් සහ මිඩ් විකට් අතර එක ලකුණක් වෙනින් ප්‍රතිමාරු කර ගන්නවා. එම ලකුණත් සමග ලකුණු සංඛ්‍යාව යම් වෙනසක් සිදු වෙනවා. ලකුණු පුවරුව ලකුණු 29යි පන්දු වාර 3 මේ දැන් නිමාව දකින්නවා. මේ අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීමටයි දැන් පන්දු යවන්න සූදානම් වන්නේ. මේ පන්දු වාරය අතිශය තීරණාත්මකයි කණ්ඩායම් දෙකට. අපි බලමු කෙතරම් දුරට ලකුණු සංඛ්‍යාවක් ලබා ගනීවිද ප්‍රතිවාදී කණ්ඩායමට අභියෝගයක් එල්ල කරන ලකුණු සංඛ්‍යාවක් වෙන උන්ගේ ඉනිමෙනිමා කරාවිද. කෙසේ වුවත් දැන් රජී සූදානම් වෙනවා අපූර්ව අන්දමින් පන්දු පාරවල් සතු අපූර්ව පිතිකරුවෙක් ලෙසට අපට හඳුන්වන්නට පුළුවන්. මේ අතුංගහකුඩු ප්‍රදේශ නැගී එන පිතිකරුවෙක් ලෙසට දැවුට වගකීමක් තිබෙනවා මේ අවසන් පන්දු වාරයේ පිළිගන්නට. මාසෙත් ඒ වගේම පන්දු යවන්නටත් තිබෙනවා තරමක් අභියෝගාත්මක පන්දු වාරයක් යොමු කරන්නට උමර් කැඳවා තිබෙන්නේ. තවත් සාර්ථක ක්‍රීඩකයෙකු පන්දු යවන්නෙකු ලෙසට අපට හඳුන්වන්නට පුළුවන්. දැන් උමර් සූදානම් වෙනවා රජීන්ට එරෙහිව ඉනි මේ අවසන් පන්දු වාරයේ ප්‍රථම පන්දු යොමු කිරීම සඳහා පෙරපාස් සලාන්තයේ සිට මෙන්න දිව යනවා රයිට් ආමෝද විකට් ආකාර. ඉදිරි පාදයට පැමිණ පන්දු පාර ඕන් ඩ්‍රයිව් පහර මිඩ් විකට් කලාපයේ දිශට එක ලකුණක් වෙනින් පාස් වෙන මොන් ප්‍රතිමාරු කරගන්නේ. ඒකතු කරගත්තේ 30 වන ලකුණු සංඛ්‍යාව ලකුණු 30යි කඩුළු 3ක් විද වැටි. සුදානම් ප්‍රථම පන්දුව තරමක් හොඳ පන්දුවක් යොමු කළේ විශේෂයෙන්ම උමර් සුදානම් දැන් වමත් පිටිකරුවා මොහොමඩ් එරෙහිව මිලංග පන්දු යොමු කිරීම සඳහා ඉවර පායි නැහැර යන පන්දුව වයිට් පන්දුවක් ලෙසට සංඥා කළේ ප්‍රධාන විනිශ්චයකාරතුමන්. එදී ලකුණු పూర్ව ලකුණු 31ක් ලෙසට ඉහළ නගිනවා. ලකුණු పూర్ව ලකුණු 31යි කඩලු 3යි 4 වන පන්දු වාරයේ සෙත් නොමෙතන අවසන් පන්දු වාරයයි මේ ක්‍රියාත්මක වන්නේ. මේ තරඟ මාලාවේ ප්‍රථම තරඟයයි මේ ක්‍රියාත්මක වන්නේ මේ පාසල් ක්‍රීඩාපටිය තුල ආදිශිෂ්‍ය ක්‍රිකට් තරඟ මාලාවේ දෙවන ආදිය රේවර වේගවත් පාරක් උඩ පන්දුවක් උමර් විසින්ම රැක ගන්නවා. දේවර දැවි යනවා කෝට් ඇන්ඩ් බෝල් ක්‍රමයට උඩ පන්දුව රැකගන්නේ පන්දු යවන්නා විසින් මේ උඩ පන්දුව රැකගනිමින් මේ දැන් හතරවන විකට්ටුව බිඳ වැටෙනවා. සාර්ථක අවසන් පන්දු වාරයක් අපට දකින්නට ලැබෙනවා. ඩෙඩ්ලයින් මාෆියා කණ්ඩායමේ හතරවන කඩුල්ල බිඳ වැටෙනවා. එදී වමත් පිටිකරුවා මොහොමඩ් ක්‍රීඩාපටිය නික්ම යන්නේ ලකුණු සංඛ්‍යාව ලකුණු 31යි කඩුළු 4ක් ලෙසට අවසන් පන්දු වාරය අර අප සදාන් කළා අනිවාර්යයෙන්ම විශාල ලකුණු සංඛ්‍යාවක් වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු වගේ පිටිකරුවන් කෙසේවත් ඒ අපට දකින්නට නැහැ. මැනවින් පන්දු යවන උමර් මේ පිටිකරුවන්ව මෙල්ල කර තිබෙන්නේ මුල් පන්දු දෙකම එක ලකුණකට සීමා කොට තිබෙනවා. දැන් නවක පිටිකරුවෙකු සම්බන්ධ වන්නේ අපි බලමු පිටිකරුවා ශාමිත් සම්බන්ධ වන්නේ ක්‍රීඩා අපිට ලකුණු රැස් කිරීම සඳහා. සුදානම් උමර් සීමාව පස් කරවි. ඊළඟ පන්දු යොමු කිරීම සඳහා නවක පිටිකරුවා ශාමිත් එරෙහි එවරත් හොඳ පන්දුවක් ඉක්ම ලකුණ සඳහා ප්‍රතිමාරු කර ගන්න ඉවර ඥානාන්විත ක්‍රියාදාමයක් සිදු කළේ රජීන් තරමක් විශාල පාරවල් එල්ල කිරීමට හැකි පිටිකරුවා අන්තය ලබා ගනිතේ පාද ලකුණක් ලෙසට ලෙග් බයිස් අතිරේකව ලැබෙන ලකුණක් ලෙසටයි විනිසුරු සංඥාව ලබා දුන්නේ. මුල් පන්දු 3 උමර් යොමු කොට තිබෙනවා ලකුණු 2කට. මේ ඉතිරිව තිබෙන පන්දු 3 අතිශය තීරණාත්මකයි. මේ පිටිකරුවා කෙතරම් දුරට සිය පිට සාර්ථක කර ගනිවිද යන්න බලමු. දෙනස් දිව යනවා උමර් එවර වේගවත් පහරක් උඩ පන්දුවක් මිඩ් විකට් සහ ඩී මිඩ් විකට් අතරින් පාස්වෙන්ම රැක ගන්නවා ඉවර පන්දු රකින්න. ඒ අනුව දක්ෂ පන්දු වාරයක් මා දකින්නවා උමර්ගේ පන්දු වාරය රජීන්ට සාර්ථක වන්නට හැකියාවක් ලැබුණේ නැහැ. මේ දැන් ක්‍රීඩා අපිට නික්ම යද්දී අවසන් පන්දු වාරයේ තවත් කඩුල්ලකට හිමිකම් කියලා මේ පන්දු යවන්න මේ වෙන විට මුල් පන්දු 4 යොමු කොට තිබෙන්නේ ලකුණු 2කට ක්‍රීඩාලු ලිඛිතවතුනේ එහිදී ඔව් කඩුළු 2ක් ලබාගෙන තිබෙනවා. අතිශය අවසන් පන්දු වාරයක් තුල තිබිය යුතු තීනුභාවය මෙයයි. ඒ අපූර්වවන්ද මේ පන්දු යවන්න සිය කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නේ ලුසිෆර් ස්ක්වොඩ් කණ්ඩායම මා දක්වන ප්‍රතිවාදී ඩෙඩ්ලයින් මාෆියා කණ්ඩායම සීමා කොට තිබෙන්නේ මේ වෙන විට ලකුණු 32යි කඩුළු 4කට. නවක පිටිකරුවා රිෆාත් සම්බන්ධ වෙනවා. තවත් විශාල පාරවල් එල්ල කරාට අපූර්ව හැකියාවක් තිබෙන ක්‍රීඩකයෙක් තරමක් විශාල ශරීරයකට කිමිකම් කියන ක්‍රීඩකයෙකු උට ශක්තිමත් පාරවල් එල්ල කරාට හැකියාවක් තිබෙනවා. කෙතරම් දුරට සාර්ථක වේවිද මේ අවසන් පන්දු දෙක අපි බලමු. ඊළඟ පන්දුව රත් පුල්ටොස් පන්දුව දුර්වල පන්දුවක් වුවත් සාර්ථක කරගත්තේ නැහැ. කඩුල්ලට එල්ල කරන්නට හැකියාවක් නැහැ. එක ලකුණ දෙවන ලකුණත් කරා රිෆාත් ක්‍රීඩා පිටියේ තුල ලබා ගැනීමට නොහැකි දුවදී දැවියාමට හසුව උට නික්ම යන්නට සිදු වෙන. එහිදී එක ලකුණක් පමණයි හිමිවන්නේ. මේ දැන් පස්වන විකට්ටුවත් පිට වැටෙනවා. තරම දුර්වල පුල්ටොස් පන්දුවක් පැමිණියේ පිටිකරුවාට ඒ අර පූර්ණ
පිත්තේ මූණත ලබාගෙන පහර එල්ල කරන්නට උට හැකියාවක් ලැබුණේ නැහැ. තරමක් කල්යල් මැනීම අසාර්ථකත්වයේ හේතුවෙන් දෙවන ලකුණ ලබා ගැනීමේදී කඩුළු අතර දිව්‍යාමදී දුවද්දී දැවියාමට උට සිදු වෙනවා. ඒ අනුව කඩුළු 5යි ලකුණු සංඛ්‍යාව දෙස අවධානය යොමු කරමු. ලකුණු 33යි මුල් ලකුණු සංඛ්‍යාව. ඉතින් ක්‍රීඩාලෝලිකිතවතුනි සුවහසක් එකතු වන ප්‍රේක්ෂක පිරිස CSP live ඔස්සේ අපි එකතු කර ගන්නා තවත් තරග කිහිපයකින් අනතුරු ඉතින් විදේශගතව සිටින ඉතින් කාර්යබහුල ජීවන රටාව තුළ ඊතර සිටියත් මෙතර සිටියත් ඔබට ඔබගේ පුංචි විශේෂයෙන්ම ඉඩකඩක් වෙන් කරවා ගනිමින් අර ජංගම දුරකථනයෙන් ඔබට අපූර්ව අන්දමින් සජීවීකරණයත් ඔස්සේ අත්වල බැඳ ගන්නටත් පුළුවන්. එනම් මේ නිල සමාජ මාධ්‍ය ඔස්සේ උන්ගේ නිල Facebook පිටුව CSP live හරහා මේ තරඟ මාලාවේ ආරම්භයේ සිටම අවසානයේ දක්වා පන්දුවෙන් පන්දුවට තරඟයෙන් තරඟයට ඒ සජීවී දර්ශන සුපහැදිලි දර්ශන සහිත නරඹන්නට පුළුවන් මේ තරඟ මාලාව. ඊළඟ පන්දුව එවර පාරක් එල්ල කිරීමට වෑයම් කරන්නේ දුවද්දී දැවියාමද උමර් කඩුල්ල පිට දමනවාද ඔව් දැවියනවා ක්‍රීඩාලෝලිකිතවතුනි 6 වෙනි විකට්ටුවත් බිඳ වැටෙනවත් සමග මේ දැන් මා දකින්නවා විශේෂයෙන්ම ඉනිම නිමාව දකින්නවා දක්ෂ පන්දු යැවීමක් මා දකින්නේ ලුසිෆර් ස්ක්වාඩ් කණ්ඩායමේ ක්‍රීඩාලෝලිකිතවතුනි ලකුණු සංඛ්‍යාව ලකුණු 33යි එදි කඩුළු 6ක් බිඳ වැටි ඉනිම අවසන් වෙනවා ලකුණු 34ක් ලබාගත යුතුයි ප්‍රතිවාදී කණ්ඩායම ජයග්‍රහණය සඳහා එනම් ලුසිෆර් ස්ක්වාඩ් කණ්ඩායම ඩෙඩ්ලයින් මාෆියා කණ්ඩායමට එරෙහිව ඉතින් අරම සඳහන් කළා CSP live හරහා ඔබට සජීවීකරණයත් ඔස්සේ අත්වල බැඳ ගන්නටත් පුළුවන්. ඉතින් මේ පිළිබඳවත් මා දැනුවත් කරමි. ඉතින් මේ පාසල විශේෂයෙන්ම ඇතුංගහ කොටුව මුස්ලිම් මධ්‍ය විදුවලට වසර 75ක් සපිරනවා මේ වර්ෂය තුල. ඊට සමගාමීවයි මේ තරඟ මාලාව විශේෂයෙන්ම සංවිධානය කොට තිබෙන්නේ. එහිදී මීළඟ තරඟයේ කාසිය වාසිය උරගා බැලීමට මා ඇරයුම් කරනවා Shadow Strikers කණ්ඩායමේ නායකයාට සහ Neo Warriors කණ්ඩායමේ නායකයාට අපි ඉක්මනින්ම කාසිය වාසිය උරගා බලමු. මීළඟ තරඟ ඔබ දෙපළටයි තිබෙන්නේ Shadow Strikers සහ Neo Warriors කණ්ඩායම් දෙකේ නායකයන් දෙපළ. ඉතින් මේ සියලු දේවල් පිළිබඳව මා ඔබ දැනුවත් කරමින් ඉතින් මේ ප්‍රථම තරඟයේ ප්‍රථම ඉනිම නිමාව දුටුවේ දෙවන ඉනිම ඉක්මනින්ම ආරම්භ කරන්න ප්‍රතිවාදී කණ්ඩායම. ඉතින් විස්තර කතන අසුනේ මා වෙනසක් සිදු කරමින් දැන් සූදානම් වෙනවා. අපත් සමග අත්වල බැඳගෙන සිටිනවා ප්‍රථම වතාවට විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිට මේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ තරඟ මාලාවත් සමග ප්‍රථම වතාවට අත්වල බැඳ ගන්න අපගේ විශේෂයෙන්ම නගියන විස්තර විචාරක නුවන් රූපසිංහ ඒ වගේම දමිළ සහ සිංහල දී භාෂාවෙන් වපුරු විස්තර කතනයක් තිබෙන අපගේ ජ්‍යෙෂ්ඨ විස්තර විචාරක තුමන් සෆාන් විස්තර විචාරක තුමන් අපි එකතු කර ගනිමින් ඉතින් දෙවන ඉනිමේ විස්තර විචාරයේ වෙනුවෙන් අවස්ථාව ලබා දෙනවා සෆාන් අපගේ විස්තර විචාරක තුමන්ට මෙතෙන් සිට දෙවන ඉනිමේ විස්තර විචාරය ඔබ වෙතට ගෙනීම සඳහා ඔබ ස්තුතියි මා මිත්‍ර සොයිබල් හෂන් ඔබේ පුරවරේ නැගියන දක්ෂ සහල් පන්දු විස්තර විචාරක ඔබට බෙඹ ස්තුතියි එබ්‍රාම් ක්‍රීඩාලෝලි හිතපොතුනි ඇතුංගහ කොටුව මධ්‍ය මහා විද්‍යාලයට වසර 75ක් පිරිවේ නිමිත්තෙන් ඊට සමගාමීව සංවිධානය කර තිබෙන මෙම දිවා රාත්‍රී EMCC OBA ක්‍රිකට් ෆියස්ටා 2025 ක්‍රිකට් තරගමාලාවේ මංගල තරගයේ සමගයි අප දැන් ආත්මයල් බැඳගෙන සිටින්නේ කාස්‍ය වාසිය උරගා බැලීමෙන් අර්තුරු ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කණ්ඩායම අබට නිමිත පන්දු අර 4ක් නම් පන්දු 24ක් අවසන් වන විට කඩලු 6ක් නැවී ලකුණු 33ක් ලබාගෙන තිබෙනවා. යානුව දෙවන ඉරිම ආරම්භ කරන්නට සූදානම් ලකුණු 34ක ඉලක්කයක් කරා හඹා යන්නට ප්‍රතිවාදී කණ්ඩායම ඉක්මන් කරන්න කාල වේලාව ඉක්මා ගොස් තිබෙන්නේ ඉක්මන් කරන්න 2025 EMCC OBA Fiesta கிரிக்கெட் சுற்று போட்டிகள் மிகவும் விறுவிறுப்பான முறையிலே இப்பொழுது இந்த மைதானத்திலே இடம்பெற்றுக் கொண்டிருக்கின்றது. முதலாவது போட்டி இப்பொழுது மைதானத்திலே இடம்பெற்றுக் கொண்டிருக்கின்ற நிலையில் அடானே சுழற்சியை தொடர்ந்து முதலில் துடுப்படுத்த ஆடிய
டெட்லைன் மாஃபியா அணியினர் மட்டுப்படுத்தப்பட்ட 4 பந்து ஓவர்கள் 24 பந்துகளிலே 33 ஓட்டங்களை பெற்றிருக்கிறார்கள். இப்பொழுது 34 ஓட்டங்களை இலக்காக கொண்டு பதிலுக்கு துருப்படுத்த ஆடுவதற்காக எதிரணியினர் லூசிபஸ் ஸ்குவாட் அணியினர் இப்பொழுது ஆரம்ப துடுப்பாட்ட வீரர்கள் களத்திலே களமிறங்கியிருக்கிறார்கள். பொறுத்து பார்ப்போம். 24 பந்துகளில் 34 ஓட்டங்களை பெற்றுக்கொள்ள வேண்டும். පන්දු 24ක් තුල ලකුණු 34ක අභියෝගයක් කබා යන්නට ලුසිෆර් ස්කාට් කණ්ඩායමේ ආරම්භක පිටිකරුවන් දෙදෙනා දැන් ක්‍රීඩා පිටියේ සම්බන්ධ වෙසිනවා. සූදානම් වෙන්න තරගය ආරම්භ වුණා. ප්‍රථම පන්දුව කෙටි පන්දුවකට ක්‍රීඩාලෝලි තුමුතුනි ප්‍රථම පන්දුව තුලින්ම සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නවා. ඔවුන් කලාපේ හරහා අලංකාර ලකුණු 6ක් ජෙයිඩ්ගේ පිටෙන් එකතු වුණු විට සාර්ථක ආරම්භයක් ක්‍රීඩාලෝලි හිතමුතුනි. ලකුණු 34ක පහසු ඉලක්කයක් කරා හඹා යන මොහොතක ආරම්භක පිටිකරුවා ජෙයිඩ් එන පන්දුව යන්න. ටිකස් සුමු කළ තෙවන පන්දුව ඉතාමත්ම හොඳ පන්දුවක්. වේගයෙන් යොමු කළ පන්දුව කෙලින්ම කළු රකින්නාගේ අතට ඇදී යන විට ලකුණක් ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. සූදානම් පන්දුව යන්න තමන්ගේ සීමාවේ සිට ප්‍රථම පන්දුවාරේ තුන්වන පන්දුව යොමු කරන්නට එඩදිව්‍යන ප්‍රධාන විශ්කාර්තමාන් පසු කරමින් රසාර්ථක පන්දුවක් ලොක් හෝලේ තුලට යොමු කළ පන්දුව පිටේ කොණක දැවිටි ස්ලිප් කලාපයට ඇදී යන විට එක් ලකුණක් කරා ප්‍රතිමාරුව 7 වන ලකුණයි එකතු වන්නේ මුල් ලකුණු සංඛ්‍යාවට. ලකුණු 7යි තාමත් ආරම්භක පිටිකරුවන් දෙදෙනා ක්‍රීඩා පිටියේ රැඳී සිටින්නේ. පන්දුව යන්න නැවතත් තමන්ගේ සීමාව කරා සෙමින් පිය නගනවා. සූදානම් යාලි ප්‍රථම පන්දුවාරේ තවත් පන්දුවක් ප්‍රධාන විශ්කාර්තමාන් පසු කරමින් කෙටි පන්දුවකට ඉවර ක්‍රීඩාලෝලි හිතපොතේ කිසිදු සභාවක් නැහැ. නැවතත් අලංකාර 6 පාරක් එකතු කර ගන්න අපිට ලකුණු සංඛ්‍යාව ලකුණු 13 දක්වා හෙළනවා. ප්‍රථම පන්දුවාරේ තුලම සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගන්න ආකාරයක අප දකින්නේ. 6 පාරවල් දෙකක් ලබාගෙන දැටපත් එවරක් තරමක් නොපතිත පන්දුවකට ඩ්‍රයිව් පහරක් එල්ල කරමින් කෙටි ලකුණක් ලබා ගන්නේ. 14 වන ලකුණයි දෙවන ලකුණ කරා දිව යනවා. ලකුණු දෙක සම්පූර්ණ කර ගන්නවා සාර්ථකව ක්‍රීඩාලෝලි හිතපොතේ මේ ලකුණු දෙක සමගින් ලකුණු සංඛ්‍යාව ඉහළ යනවා ලකුණු 15 දක්වා. සූදානම් යාලි පන්දුව යන්න. ආක්‍රමණශීලී ක්‍රීඩා පිටිය සකස් කරමින් යොමු කළ පන්දුව තාමත් හොඳ පන්දුවක් ඉවර වුණේ. උමේර්ගේ පිට්ටු පාරමින් කල් රකිනා වෙතට ඇදී යන විට නෙවාව දකින්නවා තරගයේ වලද ප්‍රථම පන්දුවාරේ ක්‍රීඩාලෝලි හිතපොතේ එක් පන්දුවාරයක් නිබාවන විට ලකුණු 15ක් ලබාගෙන තිබෙනවා. කිසිදු ක්‍රීඩකෙක් නොදෙවි පන්දුවට පහර දෙමින් සිටින ලුසිෆර් ස්ක්වාඩ් කණ්ඩායම. තවත් ලකුණු 19ක අඩුපාඩුවක් තිබෙනවා පන්දුවාර තුනක් තුල. පන්දු 18යි ලකුණු 19ක් ලබා ගත යුතුයි ජයග්‍රහණය සඳහා. දෙවන පන්දුවාරේ ක්‍රියාත්මක කරන්නට කැඳවා තිබෙනවා නවක පන්දුව යන්න. සජි සූදානම් පෙරපාසල් අන්තයේ සිට නිෂ්කාර්තමාන් පසු කරමින් ඉබු කළ පන්දුවට අලංකාර පහරක් ක්‍රීඩාලෝලි හිතපොතේ එවරත් ලෝනෝන් කලාපෙන් දැවන්ත ලකුණු 6 පාරක් එකාසු කර ගන්නා විට මුල ලකුණු සංඛ්‍යාව ඉහළ යනවා ලකුණු 21 දක්වා. 6 පාරවල් වලින් ක්‍රීඩා පිටිය වර්ණවත් කරන ආකාරයක් අප දකිනවා. ආරම්භක පිටිකරු සුසංයෝගයේ සාර්ථක ආරම්භයක් ලබාගෙන පහසු ජයග්‍රහණයක් කරා හඹා යන ආකාරයකුයි දකින්නේ. රත්තරබක් ඔෆ් ස්ටම්ප් එකට ඈතින් නැදී ගිය පන්දු වයිට් පන්දුවක් ඇටියට සටහන් වන විට ලකුණු සංඛ්‍යාවට එකතු වන්නේ 22 වන ලකුණයි. සූදානම් යාලිත් පන්දුව යන්න ප්‍රධාන විශ්කාර්තමාන් පසු කරමින් පහරක් එල්ල කරනවා. උඩ පන්දුවක් ඇටියට පන්දුව ගුවන් ගත වෙනවා. පහසු උඩ පන්දුවක් රැක ගන්නා විට ක්‍රීඩාලෝලි හිතපොතේ මෙතෙක් වේලා ඉතාමත් හොඳින් සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටි ආරම්භක පිටිකරුවා දමා ගැනීමට සමත් වෙනවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 22ක්ම තිබෙදී ආරම්භක සමන්තාවේ බෙදන් බිඳ වැටෙනවා. තවත් ලකුණු 12ක අඩුපාඩුවක් තිබෙනවා. පන්දුවාර දෙකයි පන්දු කිහිපයක් ඉතිරි වී තිබෙන්නේ ලකුණු 12ක් පමණයි ලබා ගත යුත්තේ. இப்பொழுது 34 ஓட்டங்களை இலக்காக கொண்டு பதிலுக்கு துடுப்படுத்த ஆடிக்கொண்டிருக்கின்ற
லுசிபர் ஸ்குவாட் அணியினர் தனது முதலாவது விக்கெட்டை இழந்திருக்கின்றார்கள். மொத்த ஓட்ட எண்ணிக்கை 22 இருக்கின்ற நிலையில் முதலாவது விக்கெட் வீழ்த்தப்படுகின்றது. இன்னும் 3 பந்துகள் எஞ்சியிருக்கின்ற நிலையிலே 12 ஓட்டங்களை மாத்திரமே பெற்றுக்கொள்ள வேண்டும். இந்த போட்டியிலே துடுப்படுத்தாடி கொண்டிருக்கின்ற லுசிபர் ஸ்குவாட் அணியினர் வெற்றி பெறுவதாய் பொறுத்திருந்து பார்ப்போம். තවත් පන්දු 10ක් තුල ලකුණු 12ක් පමණයි ලබා ගත යුත්තේ තරගයේ ජයග්‍රහණය සඳහා. නවක පිටිකරුවා එකතු වෙනවා. වබතින් පන්දුවට පාර දෙන පිටිකරුවා රසන් පිටිකරලා ඉස්සේ තුන්වන පිටිකරුවා හැටියට ක්‍රීඩා පිටියේ සම්බන්ධ වන්නේ. අලබු රසන්ට විශාල පහරවල් එල්ල කරමින් පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව ලැබෙද ගියා. පන්දු 16යි ලකුණු 12යි තවත් අවශ්‍ය ඉලක්කය. බලමු කුමකින් කුමක් සිදු වේද කියා. ක්‍රිකට් වෙඩි අවිනිශ්චිත ක්‍රීඩාවක් තුළ ක්‍රීඩාලුලි හිතවතුනි අවසන් පන්දුව වන තෙක් කුමන කණ්ඩායම ජයග්‍රහණය කරාවිද කියා නිගමනය කිරීමට නොහැක. අවශ්‍ය ආකාරයට පන්දු රකින්නන් ස්ථානගත කරන ආකාරයක් අප දකිනවා. පන්දු යවන්න ඔනෝෆ් කලාපේ පන්දු රකින්නන් තිදෙනෙක් ස්ථානගත කරමින් ඉවර සාර්ථක පන්දුවක් පාදයේ තුලට යොමු කළ පන්දු පාලකුඩක් හැටියට තවත් කෙටි ලකුණක් එකතු වුණා. පන්දු කඩුල්ලට දමා ගැසුණත් ප්‍රතිඵල ලැබුණේ කෙටි ලකුණක් අත්පත් කර ගැනීමයි. 23 වෙනියි එකතු වුණේ බොල් ලකුණු සංඛ්‍යාවට. සුදානම් පන්දු පිළිගන්නට කණ්ඩායමේ සිටින ආරම්භක ප්‍රහාරාත්මක පිටිකරුවා උමර් ෂාම් පන්දු පිළිගන්නට ඇතුන් ගහකොටුව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් ඉරුම්පොළ පුරවරේ නිජබිග කරගත් ක්‍රීඩකයා උමර් ෂාම් සුදානම් එන දිව්‍යානා පන්දු යවන්න ප්‍රධාන විශ්වකාර්යතුමන් පසු කරමින් ඉල්ලීම පන්දු පහරක් එවර රනෝෆ් කලාපේ නුඩ පන්දුවක් හැටියට එවර අසාර්ථක පන්දු රැකීමක් ක්‍රීඩාලුලි හිතපුතුනි උඩ පන්දුව ගිලිහි යන විට පහසුවෙන්ම ලකුණු දෙකක් කරා ප්‍රතිමාර කරගෙන අවසන් පිටිකරුවා දිවලේ යතර වාරයේදී තවත් ක්‍රීඩා පිටියේ රැඳී සිටීමේ වාසනාව උදා කර ගන්නවා පිටිකරුවා උමර් ෂාම්. එම ලකුණු දෙක සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ඉහළ යනවා ලකුණු 25 දක්වා. එවරතාවත් හොඳ පන්දුවක් කෙසේ වෙතත් එය පිටින් දැහැර ගිය පන්දුවක් හැටියටයි විනිශ්චයකාරතුමන්ගේ සංඥාව. තවත් අතිරේක ලකුණක් එකතු වෙනවා වයිට් පන්දුවක් සමගින් 20 අයිබඩ ලකුණයි එකතු වුණේ ලකුණු සංඛ්‍යාවට. ක්‍රමයෙන් ජයග්‍රාහී භාවිත කරා පිෂ්ඨ වන ආකාරයක් අප දකිනවා. තවත් ලකුණු 8ක් පමණයි අවශ්‍ය වන්නේ ජයග්‍රහණයට. සාර්ථක පන්දුවක් යෝකලින් පන්දුවක් හැටියට යොමුණු පන්දුවට ආරක්ෂාකාරීව පිළිගත්තේ පන්දුව පිටත් පාදයක් එකට තබාගෙන එවන පන්දු ආරේ තාමත්ම සාර්ථක වීම කරන ආකාරයක් අප දකිනවා. පන්දු යවන්න සුදානම් යාලේ පෙර පාසල් අන්තයේ සිට පන්දු යවන්න යොමු කළ පන්දු එවර ඩ්‍රයිව් පහරක් එල්ල කරනවා. පන්දු ලෝන් ඕෆ් කලාපයට ඇදී යන විට නැවතත් 1 ලකුණක් පමණයි හිමි කරගන්නේ. කෙටි ලකුණක් සමගින් 27 වන ලකුණයි එකතු වුණේ ලකුණු සංඛ්‍යාව. සමගින් නිවාව දකිනවා තරගයේ වලද දෙවන පන්දු ආරේ ක්‍රීඩාලුලි හිතපුතුනි පන්දු ආර දෙකක් නිවාවන විට ලකුණු පුර සටහන් වෙනවා. ලකුණු 27යි එක් අඩුලයි තල වශයෙන් පන්දු ආරයකට ලකුණු 13යි 5යි බිඳුවක දල වේගයක් රඳවාගෙන තවත් පන්දු ආර දෙකයි නම් පන්දු 12ක් තුල ලකුණු 7ක් පමණයි අවශ්‍ය වන්නේ ජයග්‍රහණය කිරීම සඳහා. තුන්බඩ පන්දු ආරේ ක්‍රියාත්මක කරන්නට මොහොමඩ් කැඳවා තිබෙන්නේ. කමල් මහතා පසු කරමින් නිබු කළ පන්දු එවර පායින් දැහැර ගිය පන්දු වයිට් පන්දුවක් හැටියට සටහන් වන විට ලකුණු සංඛ්‍යාව ඉහළ යනවා ලකුණු 28 දක්වා. යලිත් දකුණටින් බද වේග පන්දු යවන්න ඉවරත් එවැනිම පන්දුවක් යොමු කළේ පායින් දැහැර ගිය පන්දු තවත් වයිට් පන්දුවක් සමගින් ලකුණු සංඛ්‍යාව ලකුණු 29 දක්වා ඉහළ යන්නේ. තවත් ලකුණු 5ක අඩුපාඩුවක් පමණයි තිබෙන්නේ ක්‍රීඩාලුලි හිතවතුනි.
කෙටි පන්දුවකට හරවා පහරක් එල්ල කරන්නේ කඩු රකින්නාට පසුපසින් පන්දුව ඇදී යන විට තවත් කෙටි ලකුණක් සඳහා පැතිමාරු 29 වන ලකුණයි එකතු වුණේ මුල් ලකුණු සංඛ්‍යාවට 30 වන ලකුණයි එකතු වුණේ සමාවන්න තවත්ම හොඳ පන්දුවක් එබර ඉලක්කයේ පත්ත වුණු පන්දුව කඩු රකින්නා වෙතට ඇදී ගියේ තරමක් ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට උත්සාහ කළත් සාර්ථක වන්නේ නැහැ. තවත් පන්දුව යනවා. ගොස්සිමු කළ පන්දුව එවරත් සාර්ථකයි වෙඩිම පන්දුවක් යොමු කළේ ක්‍රීඩාලුලි. හිතමුතුනි පිටිකරුවා පරාජයට පත් කරමින් කෙලින්ම කඩු රකින්නා වෙතට පන්දුව ඇදී ගියේ මෙයයි සිදු කළ යුත්තේ මෙවන් තරගයක් තුළ. මනාව ඉටු කරන ආකාරයක් අප දකිනවා පන්දුව යන්න. එවරත් සාර්ථකයි ක්‍රීඩාලුලි හිතමුතුනි නැවතත් එවැනිම පන්දුවක් යොමු කළේ පිටිකරුවාගේ පන්දුවට පහර දීමේ විලාසය බැලවින් හඳුනාගෙන පන්දු යොමු කරන ආකාරයක් අප දකිනවා පිටම තිත් පන්දුවේ සෙනෙ පිටිරාම් ලකුණු පන්දු 3ක් සන්තුවන් කර හමාරයි. එළිඹ පන්දු පහර උඩ පන්දුවක් හැටියට ගුවන් ගත වෙනවා පන්දු රකින්නා සහ තවත් ක්‍රීඩකයෙක් දිව ගියත් අවසන් මොහොතේ උඩ පන්දුව ගිලී යනවා ක්‍රීඩාලුලි හිතමුතුනි අවශ්‍ය මොහොතක එම උඩ පන්දුව ගිලී ගියේ කිව්වොත් මාරි වැරදි. catches win the matches ෂඩුවෙන් සඳහන් කරනවා ක්‍රීඩාලුලි හිතමුතුනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල බන්ද එවන් උඩ පන්දු ගිලී යාම තමන්ගේ කණ්ඩායමට දැඩි අවාසියක් ගෙනෙනවාට කිසිදු සැකයක් නැහැ. බලමු උඩ පන්දු ගිලී යාමේ ප්‍රතිඵලයේ මුක්ති විඳින සිරිවේදකයා පන්දු රකින්නන්ට වරතුරුල පන්දුවක් එසේ වෙතත් ඉල්ලීමක් කරනවා. ඒ වයිට් පන්දුවක් හැටියට සායි විනිශ්චයකාරතුමන්ගේ සංඥාව ලැබෙනවා. සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 32 දක්වා ඉහළ යනවා. එවර ලකුණු දෙකක් හැටියට සඳහන් වුණ විට ක්‍රීඩාලුලි හිතමුතුනි ආඩුව තරගයේ ජයග්‍රහණය මේ දැන් හිමි කර ගන්නවා. ඩෙඩ්ලයින් මාෆියා කණ්ඩායම පරාජයට පත් කරමින් ලුසිෆර් ස්ක්වාඩ් කණ්ඩායම දෙවන තරගයේ සඳහා සුදුසුකම් ලබා සිටින ෂැඩෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ නියු වොරියර්ස් කණ්ඩායම හැකිතාක් ඉක්මනින් ක්‍රීඩා පිටිය තුළට වාර්තා කරන්න කාස්‍යවාස්‍ය දිනාගත් නියු වොරියර්ස් කණ්ඩායමේ නායකයා තීරණය කර තිබෙනවා මුලින්ම පන්දු රැකීමේ කාර්යයේ නිරත වන්නට. අනු නියු වොරියර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ආරාධනය කරනවා ඉක්මනින්ම ක්‍රීඩා පිටිය තුළට වාර්තා කරන්න පන්දු රැකීමේ කාර්යය සඳහා. இப்பொழுது மைதானத்திலே இடம்பெற்று முடிந்த போட்டியில் டெட்லைன் மாஃபியா அணியினரை தோற்கடித்து லூசிஃபர் ஸ்குவாட் அணியினர் வெற்றி பெற்றிருக்கிறார்கள். வாழ்த்துக்கள். தொடர்ந்து அடுத்த போட்டி நியூ வொரியர்ஸ் அணியினருக்கும் ஷெடோ ஸ்ட்ரைக்கர்ஸ் அணியினருக்கும் இடையிலான போட்டி இப்பொழுது இடம்பெற காத்திருக்கின்றது. விலகத்தாரங்கே පාන්දුවට ලකුණට විස්තර කතරේ ගෙනෙන්නට ආරාධනය පිළි අරගෙන මෙම ස්ථානයේ පැමිණ සිටින නුවරඑළිය ප්‍රදේශයේ ඈත පුරවරයේ සිට ප්‍රථම වාරට මෙම පුරවරයට අත්වැල් බැඳගෙන සිටින නැගීන විස්තර විචාරක සහල් පන්දු විස්තර විචාරක නුවන් සහෝදරයා ඔබට ආරාධනය කර සිටිනවා අප සමග අත්වැල් බැඳ ගන්න. ඊළඟ තරගයේ අතරග මාලාවේ තුන්වන තරගයේ කාස්‍ය වාසියවරු කබලන්නට ට්‍රොපි ෆයිටර්ස් කණ්ඩායමේ නායකයාට සහ ගිල්ෆිට් කණ්ඩායමේ නායකයාට ආරාධනය කර සිටිනවා. ඊළඟ තරගයේ කාස්‍ය වාසියවරු කබලීමට කාර්යාලය සිට වාර්තා කරන්න ට්‍රොපි ෆයිටර්ස් කණ්ඩායමේ නායකයා සහ ගිල්ෆිට් කණ්ඩායමේ නායකයා කාස්‍ය වාසියවරු කබලීම සඳහා කාර්යාලය සිට වාර්තා කරන්න මෙතෙන් සිට තරගයේ විස්තර කතරේ ගෙනින් විස්තර විචාරය අසුනේ වෙනසක් සිදු කරමින් විස්තර විචාරය ගෙනෙන්නට මාමිත්‍ර නුවන් ඔබට අවස්ථාව. ස්තුතියි සෆාන් මෙතෙක් වෙලා උණුසුම් තරඟ තතුගෙන අවසෝදායක සන්ධ්‍යාව ප්‍රාර්ථනා කරනවා දයාබර ක්‍රීඩාලුලි හිතවත්තුනි අන්තිම තැවැන්තම තරඟ මාලාව EMCC All Boys Challenge Trophy EMCC
ඇතුංගහ කොටුව මුස්ලිම් මධ්‍ය මහාවිද්‍යාලයේ ආතිශිෂ්‍ය සංගමයේ සංවිධායක බවතුන් විසින් සාර්ථකව සංවිධානය කරගන්න අති තැවැන්තම තරගමාලාව ආතිශිෂ්‍ය තරගමාලාවේ දෙවන තරගයේ ආරම්භය තුලයි දැන් ඔබ අප කාලය ගත කරමින් සිටින්නේ. අද සැදෑ යාමේ තුල අපූර්වීය රතවාන පෙළපාලියකින් පසු මේ තරගමාලාව මැනවින්ම සංවිධානය කරගෙන තිබුණා. තරග සංවිධායක බවතුන් බොහෝ අපේක්ෂාවන් සමුදායක් නිර්මාණය කරගනිමින් මේ තරගමාලාව ඉසව් කළමනාකාරීත්වය හොඳින් සිදු කරගනිමින් තරග සංවිධායක බවතුන් සංවිධානය කරගන්නා විට සූදානම් තරගමාලාවේ දෙවන තරගය දැන් ආරම්භ කරගන්නට Shadow Strikers ක්‍රීඩකයන් සහ Neo Warriors ක්‍රීඩකයන් අතර තරගය දැන් ආරම්භ කරගෙන තිබෙන්නේ. අනෝ Shadow Strikers ක්‍රීඩකයන් ලකුණු රැස් කර ගන්නට දැන් සම්බන්ධ වී තිබෙන්නේ ප්‍රිය තරග නරඹන්නනේ. අප ආරාධනා කරනවා Trophy Fighters කණ්ඩායම් නායකවරයා සම්බන්ධ වන්න. යනෝ ශ්‍රී ලංකාවේ සෑහළු පන්දුව තුළ අත්දැකීම් බහුල තරග දසදහස් ගණනක හත්සලා අත්දැකීම් ඇති ගෙවි ගිය 49 වන ජාතික මහා ක්‍රීඩාවලේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ අපක්ෂපාතී විනිශ්චයක් ලබා දුන් විනිශ්චයකාර බවතුන් නවාස් මොහමඩ් විනිශ්චයකාරතුමන් ප්‍රමුඛ විනිශ්චයකාර මණ්ඩලයේ මේ තරගමාලාව සමග තත්ත්වයල් බැඳගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නිවේදක බවතුන් මේ පුරෝරයට ගෙනීමෙන් සාර්ථක තරගමාලාවක් සංවිධානය කර ගන්නා විට ප්‍රථම පන්දුවේම ආකර්ෂණීය ලොෆ්ට් රන්රයි ප්‍රහාරයක් එල්ල කර ගනිමින් ඉනිමේ ලකුණු ලබා ගැනීම දැන් ආරම්භ කරනවා. ප්‍රිය තරග නරඹන්න යන ලකුණු පුරව දැන් ලකුණු 6 දක්වා වැඩි කර ගන්නවා. ආරාධනා කරනවා කණ්ඩායම් දිත්තේ අතිරේක ක්‍රීඩකයන් දෙපළක් හෝ තරග ආධාරකරුවන් දෙපළක් සම්බන්ධ යුතුයි. සූදානම් මීළඟ පන්දුව යොමු කරගන්නට ලකුණු තත්ත්වයේ ලකුණු 6යි ප්‍රධාන ලකුණු පූර්ව ප්‍රිය තරග නරඹන්නනේ. එවර හොඳ පන්දුව පාසීම කවුන්ටරයි පහරකට සමාන පහරක් එල්ල කර ගනිමින් ලකුණු පූර්ව දැන් ලකුණු 7 දක්වා වැඩි කර ගන්නවා. මේ තරග මාලාව තුළ මේ වන විට හොඳ ප්‍රේක්ෂක ආකර්ෂණයක් තිබෙනවා. ප්‍රිය තරග නරඹන විශේෂයෙන්ම ඇතුම්ගහ කොටුව ක්‍රිකට් ක්‍රීඩාවට ආස කරන ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන බොහෝ දෙනා මේ තරග මාලාව දැක බලා ගන්නට මේ වන විටත් සහ සම්බන්ධ වී තිබෙන්නේ. අද දිනේ රාත්‍රී දිනයක් වශයෙන් මේ තරග මාලාව ක්‍රියාත්මක වන විට හෙට දිනේ දිවා රාත්‍රී තරගමාලාවක් වශයෙන් මේ තරගමාලාව පැවැත්වෙන අනිත්දා දිනේ සැදෑ යාමේ තුල මේ තරගමාලාවේ සියලුම ගණදෙනු විසඳා ගැනීමයි තරග සංවිධායක බවතුන්ගේ අපේක්ෂාව බවට පත් වී තිබෙනවර පිටින්නට පිටින් ගමන් කළ පන්දුව සමගින් ලකුණු පූර්ව දැන් ලකුණු 8 දක්වා වැඩි කර ගන්නවා. දාබර හිතුත්නි ලකුණු පූර්ව ලකුණු 8යි මේ වන විට ප්‍රධාන ලකුණු පූර්ව ලකුණු 8යි Shadow Strikers ලකුණු පූර්ව සදානම් දර්ශනීය පහරක් ආකර්ෂණීය ඔන්රයි පහරක් එල්ල කළේ පාසෙම ලකුණක් එක්කාසු කර ගන්නවා. එනෝ ලකුණු තත්ත්වයේ ලකුණකින් වැඩි කර ගන්නවා. මේ ක්‍රීඩා පිටියේ නම් දෙසින් ලකුණු රැස් කර ගැනීම ඉඩකඩ තිබෙනවා. බැලූ බැල්මට පිටිකරුවන්ට වැඩි වාසිදායක තත්ත්වයක් තිබෙන ක්‍රීඩා පිටියක් අංශක 360ටම පන්දු පහරවල් එල්ල කිරීමට කදිම ඉඩකඩ තිබෙන ක්‍රීඩා පිටියක්. සැහැල්ලු පන්දුවේ අද දිනේ පටන් අනිත්දා සැදෑ යාමේ දක්වාම සැහැල්ලු පන්දුවේ පාරාදීස්සේ පැරඩයිස් සොෆ්ට්බෝල් ක්‍රිකට් සැහැල්ලු පන්දුවේ පාරාදීස්සේ බදු ක්‍රීඩා පිටියේ බවට මේ ක්‍රීඩා පිටියේ පත්වේවි කියා අප විශ්වාස කරන යනුව උඩ පන්දුව සුරැකිව රැක ගන්නවා සමගින් ඉනිමේ ප්‍රථම කඩුල්ල දැන් බෙද වැටෙනවා. ප්‍රිය තරග නරඹන්නනි ලකුණු පූර්වයේ වෙනසක් නැහැ. ලකුණු තත්ත්වයේ ලකුණු 9ක් තිබියදී දැන් ඉනිමේ ප්‍රථම කඩුල්ලේ සබඳතාවය අවසන් කර දැමුවා. මේ පන්දු අර යමු කරන ක්‍රීඩකයා සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නවා. ප්‍රථම පන්දුව තුල තරම පීඩනය පන්දු යවන්නාගේ දිසට යමුවත් එතෙන් පටන් හොඳින් මේ තරගයට අවතීනවා. මේ පන්දු යවන ක්‍රීඩකයා left arm over the wicket ආකාරයේ පන්දු අර යමු කර ගනිමින් සිටින්නේ. සුදානම් නවාස් මොහමඩ් විනිශ්චයකාරතුමන් පසු කර ගනිමින්
ප්‍රථම පන්දුවාරයේ මීළඟ පන්දුව යොමු කරගන්න ලකුණු පූර්ව ලකුණු නාවයේ සීමාවේ රැඳී තිබෙන්නේ ඔබ දන්නවා මේ තරගමාලාව වර්තමානයේ මේ සැහැල්ලු පන්දුව හොඳින් අතික්‍රමණය කරගනිමින් සිටින CSP සජීවීකරුවන් මේ වන විටත් මොහොන පුතාරා සජීවීකරණය මුදව ආරම්භයෙන් සිටින්නේ දර්ශනීය පුල් පහරා කෙල්ල කළේ කෙසේ නමුත් උඩ පන්දුව අතහැර දැමු අන්‍යන්‍ය අවබෝධය ගිලී ගියා මේ ක්‍රීඩකයන් දෙපළගේ මේ සිදු නොකළ යුතු කාරණයක් ප්‍රිය තරග නරඹන්නනේ මේ බොහෝ දුරට මේ තරගයේ වෙනසකට පවා ඉඩකඩ තිබෙන සිද්ධියක් සිදු කළේ ඩිමිඩිකට් ක්‍රීඩකයන් දෙපළ ඔබ දන්නවා catches in matches එසේ නොමැතිනම් මුඩ පන්දු රැක ගැනීම තරග ජයග්‍රහණයන් සඳහා බොහෝසේ ඉවහල් වන කාරණයක් ඔබට මතක ඇති 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරග මාලාව තුළ ඒ බව මනාව පැහැදිලි වූ ඇෆ්ගනිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර ක්වාටර් ෆයිනල් තරගයක් තුළ ලකුණු 33 ලබා සිටි ග්ලෙන් මැක්ස්වෙල් ලබා දුන් පහසු උඩ පන්දුව මුජිබ් රහමාන් අතහැර දැමීම සමගින් එතෙන් පටන් බොහෝ ආබාධ ගණනාවක් පසු කර ගනිමින් ග්ලෙන් මැක්ස්වෙල් නායක පැට් කමින් සමග එක්කාසු වී දිත්ත ශතක සබඳතාවය අසාසිය පෞද්ගලික ලකුණු තත්ත්වය ලකුණු 200 සීමාව පසු කර ගනිමින් ඇෆ්ගනිස්තානයට අමතක නොවන තරග පරාජයක් අත්පත් කර දුන්නා මේ ක්‍රිකට් වංශ කතාව තුළ එදා මෙදා තුළ හොඳම හඹායමක් එදා මැක්ස්වෙල් සිදු කරනු ලැබිය ප්‍රිය තරග නලබන නිසා ක්‍රිකට් තරග මාලාව 2023 ලෝක කුසලාන තරග මාලාවේම සමස්ත ශෝරයන් වශයෙන් අභිෂේක ලබන්නට ඒ තරගය මැක්ස්වෙල්ගේ ඉනිම මුජේ පත්තර දැමූ උඩ පන්දුව බොහෝසේ ඉවහල් වූවා කියා මා විශ්වාස කරනවා යන ලකුණු තත්ත්වය දැන් ලකුණු 11 ඉනිමේ ප්‍රථම පන්දු වාරය මේ වන විට අවසන් වී තිබෙන්නේ ප්‍රිය තරග නරඹන්නනි සූදානම් දැන් ඉනිමේ දෙවන පන්දු වාරය යොමු කර ගන්නට ෆයස් කැඳවාගෙන තිබෙන්නේ තීරණාත්මක දෙවන පන්දු වාරය යොමු කර ගන්නට ලකුණු 11යි ප්‍රධාන ලකුණු පූර්ව සුදානම් දර්ශනීය පහරක් ආකර්ෂණීය පහරක් කෙසේ නමුත් ඩිමිඩිකට් ක්‍රීඩකයා සාර්ථක පන්දු රැක ගැනීමක් සිදු කළේ ප්‍රිය තරග නරඹන නිසිය දකුණු අත උපයෝගී කළ ගනිමින් තනියතින් මැනවෙන් උඩ පන්දුවක් රැකගත්තා ප්‍රිය තරග නරඹන මම පෙර කිව්වා මෙන්න උඩ පන්දු අතර දැමීම තරග පරාජයන්ට මෙන්න මෙවන් විශිෂ්ට උඩ පන්දු රැක ගැනීම තරග ජයග්‍රහණයටත් හොඳින් ඉවහල් වන කාරණයක් ප්‍රිය තරග නරඹන යන ලකුණු තත්ත්වය වෙනසක් නැහැ ලකුණු තත්ත්වය ලකුණු 11ක් තිබියදී දැන් ඉනිමේ දෙවන විකටුව බිඳ වැටී තිබෙන්නේ පන්දුට පහර දෙන ෂැඩෝ ස්ට්‍රයිකර්ස් ක්‍රීඩකයන්ගේ මේ තරග මාලාව තුළ වැඩි පන්දු සංඛ්‍යාවක් ලබා දෙමින් එසේ නොමැතිනම් නීත්‍යානුකූල පන්දුවාර 4ක් ලබා දෙමින් තරග ආරම්භ කර ගන්නටයි තරග සංවිධායක බවතුන් සියලුම කටයුතු සම්පාදනය කර ගන්න ලැබිය සූදානම් මීළඟ පන්දුව යොමු කර ගන්නට එවර හොඳ පන්දුවක් තරමක් ලෝ පුල්ටෝස් පන්දුවක් වශයෙන් යොමු කළ යනුව මීළඟ පිතිකරුවාගේ ඉර නමත් විසඳා දැමූ පන්දුවක් යොමු කළේ ප්‍රිය තරග නරඹන්නනි රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයට දෙවයමින් සාර්ථක පන්දු දෙකක් යොමු කර ගනිමින් කඩලු දෙකක් බිඳ දමනු ලැබුවා ප්‍රිය තරග නරඹන්නන යන ලකුණු තත්ත්වය දැන් ලකුණු 11ක තිබියදී ඉනිමේ තුන්වන විකට්ටුව දැන් බිඳ වැටී තිබෙන්නේ යන නවක පිතිකරුවා අනාස් කැඳවාගෙන තිබෙන්නේ ලකුණු රැස් කර ගන්නට දැන් කඩලු ත්‍රිත්වයක් කබියස මේ පන්දු යවන ක්‍රීඩකයා රැඳී සිටින්නේ අවකාශය උදා වේවිද EMCC තරග මාලාවේ ප්‍රථම කඩලු ත්‍රිත්වයේ හිමිකරුවා බවට පත්වන්නට මේ පන්දු යම් හැකින් සාර්ථක යොමු කර ගනිමේ කඩුල්ලා බිඳ දැමුවොත් මේ තරග මාලාවේ ප්‍රථම කඩලු ත්‍රිත්වයට හිමිකම් කියන ක්‍රීඩකයා බවට මේ පන්දු යවන ක්‍රීඩකයා පත්වනවා ප්‍රිය තරග නරඹන්නනි සූදානම් අනාස් නවක පිතිකරුවා දේහදාරේ සිරුරකට හිමිකම් කියන ක්‍රීඩකෙක් සම්බන්ධ වී තිබෙන ස්ට්‍රයික් අන්තයට එවර පහර එල්ල කරන පන්දුව ඩීප් ස්කාලේ කලාපයට ගමන් කර ගන්නා විට එලකුණු 4ක් එකාසු කර ගැනීමක් වගයි විනිශ්චයකාර බවතුන් දැනුවත් කළේ ප්‍රිය තරග නරඹන්නදී මේ ක්‍රීඩා පිටියේ පිහිටීම
තරමක් වාසිදායකව මේ දකුණත් පිටි කනුවටේ අවසන් ප්‍රතිඵලය ලකුණු තත්ත්වය දැන් ලකුණු 15 දක්වා වැඩි කර ගැනීම. පන්දු 3ක් ඉතිරි වී තිබෙනවා දෙවන පන්දු වාරයේ අවසානයේ සඳහා ලකුණු 15යි ප්‍රධාන ලකුණු පූර්ව. එවරත් හොඳ පන්දුවක් පහසෙම පන්දු පහරක් එල්ල කරනවා ඩිමිඩිකට් කලාපයට පන්දුව ගමන් කර ගන්නා විට ලකුණක් කරා පැතිමාරු කර ගැනීම සාර්ථකයි. 90 වෙන්න දැන් ලකුණු පූර්වට එක්හසු වන්නේ පියතරගෙන අනබන්නනි පායින් දෙසට වැඩි අවධානයක් යොමු කරගෙන තිබෙනවා ඩීප් බෑක්වර්ඩ් ස්කාලේ ක්‍රීඩකයේ ඩිමිඩිකට් කක් කෝනර් සහ ලෝන් ඔන් ක්‍රීඩකයන් පායින් දෙසින් ස්ථානගත කර ගන්නා විට ලෝන් ඔෆ් සහ ඩීප් කවර් කලාප ඩීප් බෑක්වර්ඩ් පොයින්ට් කලාපයේ ක්‍රීඩකයෙක් ස්ථානගත කරගෙන තිබෙන්නේ පියතරගෙන අනබන්නනි සාර්ථක පහරක් කෙසේ නමුත් සාර්ථක පන්දු නතර කර ගැනීම සිදු කළ යනුව ලකුණු දෙකකින් ලකුණු පූර්ව වැඩි කර ගන්නවා ප්‍රියතරගෙන අරබන්නනි ලකුණු දෙකකින් ආයක ලකුණකින් ලකුණු පූර්ව වැඩි කර ගන්නවා එක් ලකුණකින් සෑයීමට පත්වයි සිද්ධිය තුල ලකුණු තත්ත්වය වැඩි කරගෙන තිබෙන්නේ ලකුණු 17 දක්වා මේ වන විට ලකුණු පූර්ව ලකුණු 17යි ප්‍රධාන ලකුණු පූර්ව එවර හොඳ පන්දුවක් සාර්ථක පන්දුවක් යොමු කර ගනිමේ නිනිමේ දෙවන පන්දුවාරය අවසන් කර දැමුවා ප්‍රියතරගෙන අනබන්නනි කෙසේ නමුත් හොඳ පාලනයකින් යුතු පන්දුවාරයක් යොමු කළේ කඩලු දෙකක් ආරම්භය තුලම විඳ දැමුවා මේ දකුණත් පන්දු යවන ක්‍රීඩකයේ අවසානයේ තුල ප්‍රතිකරුවන් හොඳ වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරගත්ත තත්ත්වයේ සිට තිබෙදී දැන් ඉනිමේ දෙවන පන්දුවාරය අවසන් ලකුණු පූර්ව ලකුණු 17යි ප්‍රියතරගෙන අනබන්නනි අනුව අනාස් කැඳවාගෙන තිබෙන්නේ නිමේ තෙවන පන්දුවාරය යොමු කර ගන්නට ප්‍රියතරගෙන අරබන්නනේ මේ තරග මාලාවේ නිල ශූරයන් අනුශූරයන් සහ එකික අංශයන් තුල කැපී පෙනෙන දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට අති රමණීයම කුසලාන කීපයක් ලබා දෙන්නට සියලුම කටයුතු තරග සංවිධායක බෞතුන් මැනවින්ම සංවිධානය කරගෙන තිබෙන්නේ මේ වන විට යන ලකුණු 6කින් ලකුණු තත්ත්වය වැඩි කර ගන්නවා දකුණත් පිටිකරුව ආකර්ෂණීය පහරක් එල්ල කළේ ප්‍රථම පන්දුව තුලම එවර හොඳ පන්දුවක් සාර්ථක පන්දුවක් යොමු කළේ සිය නැවත පැමිණීම මැනවින්ම සිදු කළා පෙර පන්දුව තුල තමාට හිරිහැර කරදල කළ දකුණත් පිටිකරුවව සාර්ථකව පාලනය කළා මේ පන්දුව තුල ප්‍රියතරගෙන අරබන්නනේ කෙසේ නමුත් ලකුණු පූර්ව දැන් ලකුණු 23 දක්වා හොඳින් වැඩි කරගෙන තිබෙන්නේ හොඳ පන්දුවක් කෙසේ නමුත් එවර උඩ පන්දුව අත්තර දැමුවා කල්ලු රකින්න ක්‍රීඩකයා වෑයම් කළාය රැක ගන්නට කෙසේ නමුත් පහසු උඩ පන්දුව අත්තර දැමුවායි සිද්ධිය තුලත් පිටිකරුවාට වාසනාව තිබෙනවා සිය පිටින් තවමත් වැඩි යමක් මේ තරගය තුල සිදු කිරීමට ප්‍රියතරගෙන අරබන්නනේ දෙවනවා රයිට් ආම උදිකට ආකට එවරත් සාර්ථක පන්දුවක් මැනවින් පන්දුවක් යොමු කළා එයත් සාර්ථකව නිලකුණු පන්දුවක් වශයෙන් සනිටුවනන්නේ ප්‍රියතරගෙන අරබන්නනේ ලකුණු පූර්ව ලකුණු 23 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ මේ වන විට එවර දුර්වල පන්දුවක් අතිරේක ලකුණකින් ලකුණු තත්ත්වය වැඩි කර ගන්නවා ප්‍රියතරගෙන අරබන්නනේ ලකුණු තත්ත්වය දැන් ලකුණු 24 දක්වා වැඩි කර ගන්නවා එම අතිරේක ලකුණ සමගින් සුදානම් ඊළඟ පන්දු යොමු කර ගන්නට එවරත් පහරක් එල්ල කරනවා පසුපස පාතේ පන්දු පහරක් එල්ල කළේ පන්දු තරමක් ෂෝට් ෆයිනලි කලාපයට ගමන් කළා යන පහසුවෙන්ම ලකුණක් කරා පැතිමාරු කර ගැනීම සාර්ථකයි ලකුණකින් සෑහීමට පත්වන්නටයි සිදුවේ මේ පිටිකරුවන් සුසාන යෝගයට ප්‍රියතරගෙන අරබන්නන යන ලකුණු තත්ත්වයේ දැන් ලකුණු 25 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ ප්‍රියතරගෙන අරබන්නනේ ලකුණු 25යි මේ වන විට ප්‍රධාන ලකුණු පූර්ව එවරත් දුර්වල පන්දුවක් එවරත් පිට ඉන්නට ඒ පිටින් ගමන් කළ පන්දුවක් යොමු කළ යනු තවත් අතිරේක ලකුණක් එක්කාසු කර ගන්නවා දැන් ලකුණු තත්ත්වයේ ලකුණු 26 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ ප්‍රියතරගෙන අරබන්නනේ දුර්වල පන්දු කිහිපයක් යොමු කළේ මේ පන්දු යවන ක්‍රීඩකයා
ඉවර පහරක් එල්ල කරනවා ඩීපිස් කාලේ කලාපෙන් ලකුණු 4කින් ලකුණු තත්වය වැඩි කර ගන්නවා ප්‍රිය තරග නරඹන්න යනවා දැන් සමස්ත ලකුණු පෝරුව ලකුණු 30 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ පන්දුවට පහර දෙන ෂැඩෝ ස්ට්‍රයිකර්ස් ක්‍රීඩකයන් පන්දු ආර 3ක් අවසන් වන විට ලකුණු පෝරුව ලකුණු 30 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ ප්‍රිය තරග නරඹන්නනේ සූදානම් මිනිමේ අවසන් පන්දුවාරය දැන් යොමු කර ගන්නට ලකුණු තත්ත්වයේ ලකුණු 30 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ ප්‍රිය තරග නරඹන්නනේ හොඳ පන්දුවක් සාර්ථක පන්දුවක් යොමු කළේ දකුණත් පිටිකරුවාව හොඳින් පාලනය කළ පන්දුවක් යොමු කළේ මේ පන්දු යවන ක්‍රීඩකයා යනුව සාර්ථක ඵලදායි පන්දුවක් සනිටුවන් කර ගන්නා විට තවත් පන්දු